හැමදිනාටම තෙරුවන් සරණයි. අපි নমස්කාර කරමු බුද්ධ රත්නයටත්, ඒ වගේම බුද්ධ රත්නය නිසා බිහිවුණා වූ ධර්ම රත්නයටත්, ඒ ධර්ම රත්නය නිසා බිහිවුණා වූ ආරියපුත්‍ර මහා සංඝ රත්නයටත් අපිට මේ ධර්මයේ ලබා දුන්නා. දැන් අද අපි කතා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව. මේක අපි අර දවස් 4ක භාවනා වැඩසටහනක් තියෙනවා. ඒකේ පළවෙනි භාවනා වැඩසටහන විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් මේ දවස් 4 අර පෙළ ගැස්සලා තියෙන්නේ අපේ ප්‍රඥාව වැඩෙන විදිහට. ඒ ගොඩාක් ඉඹුරට යන්න පුළුවන් වෙන විදිහට තමයි මේ වැඩසටහන පෙළ ගැස්සලා තියෙන්නේ. ඒකේ පළවෙනි වැඩසටහන අද අපි සාකච්ඡා කරමු. අපිට පුළුවන් මට්ටමින් මේක තේරුම් ගන්න. ඉතින් මේකේ නම අපි ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව කියලාම කියන්නේ මේකේ අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපද්දවන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ මේ භාවනාවෙන්. ඉතින් මේ භාවනාව තියෙනවා සූත්‍ර පිටකයේ සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අන්තිම භාවනාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව. ඉතින් අපි කලින් කිව්වා වගේ මේ අපි උත්සාහ කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපද්දවන්න. ඉතින් අපි හැමෝම දන්නවා අපිට මේ සසර කෙලවර කරගන්න නිවනට යන්න තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගය උපද්දවන්නේ කොහොමද කියන එක තමයි අද අපි අද සාකච්ඡා කරන්නේ. අපි පොඩ්ඩක් මතක් කරගමු ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ඒක මතක් කරගෙන අපි කොහොමද මේක භාවනාවට ගන්න කියන එක අපි ඊට පස්සේ සාකච්ඡා කරමු. ඉතින් හැමෝම දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වහම පටන් ගන්න සම්මා දිට්ඨිය වලින් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඉතින් මේ විදිහට 8ක් අපිට පෙන්නනවා. ඉතින් මේ 8 ගිහාම තමයි අපිට නිර්වාණය අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් නිර්වාණයටපත් වුණාට පස්සේ ඒ රහතන් වහන්සේට තියෙනවා සම්මා ඥාන, සම්මා විමුක්ති. තව දෙකක් එකතු වෙනවා. ඉතින් රහතන් වහන්සේට ගත්තොත් 10යි. ඉතින් අපිට ගත්තොත් මේ මාර්ගය යන්න උත්සාහ කරන අයට, මාර්ගය යන අයට අපිට තියෙන මේ 8ක්. ඉතින් ඉස්සෙල්ලා අපි බලමු මොකක්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ කියලා. අපි මේ 8 පොඩ්ඩක් කෙටියෙන් මතක් කරගෙන යමු. මොකද අපි දැන් උත්සාහ කරන්නේ මේක උපද්දවන්නනේ. උපද්දවන්න කලින් මේක තේරුම් අරගෙන යන්න කෙටියෙන්. සම්මා දිට්ඨිය කියලා ගත්තාම දැන් මේ මුළු 8ටම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටම ආකාර දෙකකට පෙන්නනවා. ලෞකික මාර්ගයක් සහ ලෝකෝත්තර මාර්ගයක් විදිහට මහා චත්තාරික සූත්‍රයේ. ඉතින් අපි සම්මා දිට්ඨිය ගත්තොත් එතන පෙන්නනවා මේ ලෞකික වශයෙන් සම්මා දිට්ඨියක් පෙන්නනවා. අපි අර මව ඇත, පියා ඇත, අපි මේ දෙන දානයන්ගේ විපාක තියෙනවා. ඒතර කර්ම ඵලවල විශ්වාසය. යන්නේ වගේ එකක් තමයි අපිට ලෞකික සම්මා දිට්ඨිය කියලා අපිට පෙන්නන්නේ. ඒතර ලෝකෝත්තර සම්මා දිට්ඨිය කිව්වහම එතන අපිට කතා කරන්නේ අර මාර්ගඵලලාභීගේ මේ ප්‍රඥාව. එහෙම නැත්නම් අපි ගත්තොත් රහතන් වහන්සේ ගත්තොත් ඒ රහතන් වහන්සේගේ ප්‍රඥාව තමයි අපිට මේ සම්මා දිට්ඨියේ කෙලවරටම ගියාම අපිට පෙන්වන්නේ. ඒතකොට ඒක තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම තමයි අපිට පෙන්වන්නේ. මේ සම්මා දිට්ඨිය කිව්වහම මේ දුකයි කියලා එකක් තියෙනවා. ඒතකොට මේ දුක ඇති වෙන විදිහක් තියෙනවා. ඒ වගේම දුක නැති වෙන විදිහක් තියෙනවා. ඒ දුක නැති වෙන මාර්ගයක් තියෙනවා. ඉතින් මෙන්න මේ චතුරාර්ය සත්‍ය තමයි අපිට සම්මා දිට්ඨියේ ගත්තාම මේ කෙලවරටම ගියාම ඒ රහතන් වහන්සේගේ තියෙන ඒ ප්‍රඥාව තමයි අපිට පෙන්වන්නේ. ඉතින් දුකයි කියලා ගත්තාම බුදුහාමුදුරුවෝ අපිට පෙන්නනවා මේ ලෝකේ දුකයි කියලා එකක් තියෙනවා. දැන් මේක අපි හිතාගෙන ඉන්නවනේ මේ ලෝකේ කොහේ හරි සැපයක් තියෙනවා කියලා. නමුත් බුදුහාමුදුරුවෝ අපිට පෙන්නනවා මේ සැපක් තිබ්බත් ඒ සැපේ කෙලවරට ගියාම අපිට තියෙන මේ දුක. කියන්නේ අපි හරියට අර ගමනක් යන්න පිටත් වෙනවා නම් අපි හිතාගෙන ඉන්නවා මේ ගමන පටන් ගන්නකොට නම් ගොඩාක් ලස්සනයි. නමුත් කෙලවරට ගියාම අපි හිතාගෙන ඉන්නවා කෙලවර මීට වඩා ලස්සනයි කියලා. නමුත් අපි මොන ගමන ගියත් අන්තිමට යන්න තියෙන මේ දුකට කියන එකට බුදුහාමුදුරුවෝ අපිට පෙන්නනවා අපි මොන විදිහට ගියත් අවසානයේ අපි නතර වෙන්නේ දුකකින් කියලා. ඒකට පෙන්වනවා මේ දුක ඇති වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ අපිට පෙන්නනවා මේ දුක්ඛ සමුදය සත්‍ය කියන එක. ඒ තණ්හාව නිසා දුක ඇති වෙනවා කියලා. අපි කෙටියෙන් ගත්තොත් බලන්න අපි දැන් ලෝකෙ මිනිස්සු ඕන තරම් මැරෙනවනේ. අපිට එහෙම ලොකු ගැටලුවක් නැහැ. නමුත් අපේ පවුලේ කෙනෙක් නැති වුණොත් අපිට ලොකු ප්‍රශ්නයක්. ඉතින් බාණ්ඩේ මේ පවුලේ කෙනා කියන මගේ කරගෙන ඉන්න නිසා තමයි අපිට මේ දුක්ඛය ඇති වෙන්නේ. ඒකට මේ තණ්හාව නිසා දුක ඇති වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේ තණ්හාව ආකාර තුනකට පෙන්නනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඉතින් මේ කාම තණ්හා කිව්වහම බලන්න අපි මේ කාමයන්ට තමයි මේ හැම දෙයක්ම කරන්නේ. බලන්න අපි සල්ලි හම්බ කරනවා, රස්සාවල් කරනවා. එහෙම නැත්නම් අපි මේ තියෙන සල්ලි ටික අපි ආරක්ෂා කරගන්නවා.
ඉතින් මේ හැම දෙයක්ම කරන්නේ මේ කාම තණ්හාව නිසා. කියන්නේ අපිට ඇත්තටම මේ ශරීරය පවත්වන්න බොහොම සුළු ආහාර ප්‍රමාණයක් නෙමුණ වෙන්නේ. නමුත් එතනින් එහා ගිහිල්ලා අපි මුදල් හම්බ කරනවා. ඒ මුදල් පරිහරණය කරනවා. ඒ හැම එකකින්ම අපි උත්සාහ කරන්නේ අපි අර ඔය ගෙවන්න තියෙන බිල් එහෙම තියෙනවා නම් ඒ ගෙවල් ඉවර වෙලා ඊට පස්සේ ඒකෙන් යම්කිසි කාමයක් ගන්න. ආහාර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙවල් හදන ඒවා වෙන්න පුළුවන්. හොඳ වාහනයක් ගන්න එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වෙන කොහේ හරි ඇවිදින්න යනවා වෙන්න පුළුවන්. මේ ලෝකෙ වටේ ඇවිදිනවා වෙන්න පුළුවන්. ඉතින් මොනවා හරි මේ කාමයන්ට තමයි අපි මේ ගොඩාක් මේ මහන්සි වෙන්නේ. ඒක කාම තණ්හාව කියන එක අපිට තියෙනවා. මේ කාම තණ්හාව තියෙනවා නම් එතනින් අපිට ඇති වෙනවා භව තණ්හාව කියන එක. ඒ කියන්නේ අපි අර්ථ දක්ව ගන්නවා ජීවිතේ. අපි හිතනවා මම මේක තමයි කරන්න ඕන. රස්සාවල් කරලා, සල්ලි හම්බ කරලා, එහෙම නැත්නම් මේ තියෙන සල්ලි ටික ආරක්ෂා කරගෙන මම මේ බිල් ටික එහෙම ගෙවලා, ගෙවල් වලට තියෙන මේ රෙන්ට් එක හරි, එහෙම නැත්නම් මේ ලයිට් බිල්, වතුර බිල් ඒ ටික ගෙවල් ඉවර වෙලා මම මේ කාමයන් විඳිනවා කියලා ජීවිතේ අර්ථ දක්ව ගන්නවා. කියන්නේ හොඳ ගියක් හදා ගන්නවා, හොඳ වාහනයක් ගන්නවා. ඉතින් මොනවා හරි ඔය කාමයන් ටිකට මේ අපි ජීවිතේ අර්ථ දක්ව ගන්නවා. මෙන්න මේක තමයි මගේ ජීවිතේ මම කරන්න ඕන කියලා. ඉතින් මේක තමයි භව තණ්හාව කියලා කියන්නේ. අපි මේ සසර යන්න පටන් ගන්නවා මේ කාම තණ්හාවෙන් පස්සේ. ඊට පස්සේ පෙන්වනවා විභව තණ්හා කියලා. ඉතින් අපිට මේකෙන් අර හැඟීමක් ඇති වෙනවා. මේක දැන් මට මේ අපි මේ කෑම බීම හරි ගෙවල් දොරවල් හරි මේ දේවල් නැතුව උනත් කමක් නැහැ මට අර වේදනාව ගන්න පුළුවන් කියන හැඟීම අපිට ඇති වෙනවා. මේ අපිට මේ කෑම බීම හරි ගෙවල් මේ මොනවා හරි ඒවා නැති වුණත් කමන්නේ මට ඒ වේදනාව කොහෙන් හරි ගන්න පුළුවන් නම් අන්න ඒක හොඳයි කියන හැඟීම අපිට ඇති වෙනවා. ඒක පෙන්නනවා විභව තණ්හා කියලා. ඒ විදිහට අපිට පෙන්නනවා මේ දුක්ඛ සමුදය කියන එක. මේ තණ්හාව නිසා දුක ඇති වෙනවා කියලා. ඒතකොට දුක්ඛ නිරෝධයට යනකොට අපිට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ තණ්හාව නැති වෙනවා නම් අර කියපුවේ දුක්ඛය නැති වෙනවා කියලා. ඊට පස්සේ ඒකට මාර්ගය අපිට පෙන්නනවා. මේ අපි මේ කතා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි අපිට පෙන්වන්නේ. ඉතින් මේ හතර තමයි අපිට මේ බුදු කෙනෙක් අපිට ඇවිල්ලා දේශනා කරන්නේ. ඒතර බුදු කෙනෙක්ගෙන් තොරව අපිට මේ හතර කොහෙන්වත් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. දැන් බලන්න අපි කොහෙන් හරි වෙන කොහෙන් හරි අහන්න ලැබෙනවද කියලා මේ ජීවිතේ දුකයි කියලා. කවුරුවත් කියන්නේ නැහැ. අපිට ඉගෙන ගන්න තියෙන දේවල් වලින් හරි විද්‍යාවෙන් හරි මොකකින් හරි හැම එකකින්ම කියන්නේ මේ ජීවිතේ සැපයි කියන එකමනේ කියන්නේ. නමුත් මේ බුදුහාමුදුරුවෝ තමයි දුකයි කියලා කියන්නේ. ඒක ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද? ඒකට මාර්ගය මොකක්ද? මෙන්න මේ ප්‍රඥාව. මේක අපිට මේ බුදු කෙනෙක්ගෙන්ම විතරයි අපිට ලැබෙන්නේ. ඉතින් මේක තමයි සම්මා දිට්ඨිය කියලා අපිට පෙන්වන්නේ. ඊට පස්සේ බලන්න අපිට මේ කෙනෙක් සම්මා දිට්ඨියටපත් වෙනවා නම්, කියන්නේ යාට අවබෝධයක් තියෙනවා නම් මේ දුක කියන්නේ මොකක්ද? දුක ඇති වෙන්නේ කොහොමද? අපි අර කිව්වා වගේ තණ්හාව නිසා දුක ඇති වෙනවා. තණ්හාව නැති කිරීමෙන් දුක නැති වෙනවා. කියන්නේ මෙන්න මේ ප්‍රඥාව තියෙනවා නම් බලන්න යාගේ වැඩෙනවා නෙක්ඛම්මය කියන එක. කියන්නේ දැන් අපි දන්නවා නම් මේ තණ්හාව නිසා තමයි මේ දුක ඇති වෙන්නේ කියලා. ඒක හොඳට අපිට අවබෝධයක් තියෙනවා නම් අපි මේක අල්ලගෙන ඉන්නේ නැහනේ. ඒතර අපි මේක අතහැරෙන්න ගන්නවා. කියන්නේ යාට වැඩිනවා මේ නෙක්ඛම්ම සංකප්පය කියන එක. කියන්නේ මෙයාට මේ දේවල් අතහරින්න පුළුවන් වෙනවා. ඉතින් මේ නෙක්ඛම්ම සංකප්පය තියෙනවා නම් එතනින් එහාට අර මේ සම්මා සංකප්පයක තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් සම්මා සංකප්පය වැඩෙන්න ගන්නවා. දැන් අපි උදාහරණයකට මේක ගමු. අපි හිතමු දැන් අපි යනවා shopping mall එකකට. දැන් shopping mall එකට ගියාම අපි හිතමු මොකක් හරි තමුන් කැමතිම ඇඳුමක් තියෙනවා. අපි හිතමු 50% විතර ඩිස්කවුන්ට්. ඒ කියන්නේ භාගයක් විතර දැන් ගාන අඩු කරලා තියෙනවා. දැන් මම ගන්න යනවා මේක. දැන් ගොඩාක් මට හරියන ඇඳුමක් කියලා හිතමු. දැන් ගිහිල්ලා ගන්නකොට තව එක්කෙනෙකුත් ඇවිල්ලා දැන් මේ ඇඳුම අල්ලනවා. දැන් එක ඇඳුමයි කියලා හිතමු තියෙන්නේ. දැන් මේක විතරයි තියෙන්නේ. දැන් බලන්න මේක අපි දැන් මේ අතහරින්න පුළුවන් කෙනෙක් නම් දැන් මේ සම්මා දිට්ඨියටපත් වුණ කෙනෙක් නම් බලන්න එයා දන්නවා මේ තණ්හාව නිසා තමයි දුක ඇති වෙන්නේ කියලා. ඉතින් දන්නවනම් මෙයා කරන්නේ මෙතන යත් එක්ක ගැටි ගැටි ඉන්න යන්නේ නැහැ. මේ මොකද මේ ඇඳුමක් අරගත්තයි කියලා අපිට මේ ලොකු දෙයක් නෙමෙයි ඔක. ඉතින් මේක අතහැරලා දානවා. එයාට ඒ කැමති කෙනෙකුට මේක ගන්න එහෙනම් ඔයා ගන්න කියලා මේක අතහැරලා දානවා. බලන්නේ නෙක්ඛම්ම සංකප්පේ වැඩෙනවා. එයාට අර මේ තණ්හාව නිසා තමයි දුක ඇති වෙන්නේ කියන අවබෝධය තියෙනවා නම් එයාට අර නෙක්ඛම්මේ කියන එක වැඩෙනවා. ඉතින් නෙක්ඛම්මේ වැඩෙනවා නම් නෙක්ඛම්ම සංකප්පේ වැඩෙනවා නම් ඊට පස්සේ ඒක නිසා ඒකට සාපේක්ෂව අව්‍යාපාද සංකප්පේ වැඩෙනවා. කියන්නේ අපිට අර ඇඳුම අතහරින්න පුළුවන් මොන ප්‍රමාණයද ඒ ප්‍රමාණයට සාපේක්ෂව අපිට අව්‍යාපාදේ කියන එක වැඩින්න ගන්නවා. කියන්නේ අපි ඒකේ අනිත් පැත්ත බලන්න දැන් අපි ඔක අතහරින්න බැරි නම් ඔය ඇඳුම අතහරින්න බැරි නම් අපි ඊයත් එක්ක රණ්ඩු කරගන්න එකනේ කරන්නේ.
ඒ ව්‍යාපාදේ තමයි වැඩෙන්නේ. ඒතර අව්‍යාපාදේ වැඩෙනවා නම් ඒ අව්‍යාපාදයේ වැඩෙන ප්‍රමාණයට සාපේක්ෂව එයාට අවිහිංසාව වැඩෙනවා. දැන් මාඩ ඒකේ අනිත් පැත්ත අපි ඕක අතහරින්නේ නැත්තම් කියන්නේ එක්කම සංකප්පයක් නැත්තම් අපිට වැඩිනේ ව්‍යාපාදේ. කියන්නේ අපිට කේන්ති යනවා. කේන්ති කියලා ඊට පස්සේ හිංසාව තමයි වැඩෙන්නේ. කියන්නේ අපි යාට බයිනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ගහනවා වෙන්න පුළුවන් මොනවා හරි හිංසාකාරී පැත්තට තමයි යන්නේ. ඉතින් බලන්න හොඳට අර අපි හිතියේ සම්මා දිට්ඨියනේ. සම්මා දිට්ඨියකට කෙනෙක්පත් වුණොත් එයාගේ මේ සම්මා සංකප්පය කියන එක වැඩෙන්න ගන්නවා. අර අපි කියපු විදිහට කියන්නේ එක්කම්ම අව්‍යාපාද අවිහිංසා. ඉතින් බලන්න ඇයි එහෙම වෙන්නේ? මෙන්න මේක තමයි හොඳට තේරුම් ගන්න ඕන මේ ධර්මතා අතර තියෙන සම්බන්ධය. ඉතින් මේක තේරුම් ගන්නේ ගොඩාක් වටිනවා මේ භාවනාව වැඩෙන්න. අපි කියවනේ කෙනෙක් සම්මා දිට්ඨියටපත් වෙනවා කියලා. දැන් බලන්න සම්මා දිට්ඨිය අපි කිව්වා දුකයි. දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. දැන් මම මේක හොඳට එයාට වැටහෙනවා නම් දුක ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා. එයා මේ දේවල් අල්ලගෙන ඉන්නේ නැහැනේ. එකින් එක අතහැරෙන්න පටන් ගන්නවා. බලන්න එක්කම්. බලන්න අපි හිතේ මේ සම්මා දිට්ඨියටපත් වෙනවා නම් ඔන්න අපි නෙක්ඛම්මයට එනවා. අතහැරෙන්න පටන් ගන්නවා. නෙක්ඛම් සංකප්පය වැඩෙනවා නම් අව්‍යාපාද සංකප්පය වැඩෙනවා. අව්‍යාපාද සංකප්පය වැඩෙනවා නම් අවිහිංසා සංකප්පය වැඩෙනවා. ඉතින් මෙතන මේ පෙන්වන්නේ පාරවල් තුනක් අපිට පෙන්වන්නේ මේ නෙක්ඛම්ම සංකප්පය කියන්නේ අලෝභ පාර, අව්‍යාපාද සංකප්පය කියන්නේ අදේශ පාර, අවිහිංසා සංකප්පය කියන්නේ අමෝහ පාර. කියන්නේ අලෝභ, අදේශ, අමෝහ තමයි දැන් මෙතනින් එහාට මේ මෙයාගේ වැඩෙන්න පටන් ගන්නෙ. ලෝභ, දේශ, මෝහ අතහැරලා එයාගේ මේ අලෝභ දේශ අමෝහ කියන මේ හොඳ පාරක දැන් මෙයා ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ හොඳ පාරේ ගමන් කරන්න පටන් ගන්නවා නම් බලන්න මේ ලෝභ පාරේ තියෙනවා මුසාවාදය. එතකොට මේ ලෝභ පාරේ තියෙන මුසාවාදේ එයා කරන්නේ නැහැ. එයා අතහරිනවා මුසාවාදේ. මොකද මෙයා යන්නේ අලෝභ පාරනේ. දැන් මම ඒක තේරුම් ගන්න මේ ලෝභය නිසා මුසාවාදී ඇති වෙනවා කියලා. දැන් මම අපි හිතමු කෙනෙක් මොකක් හරි රැකියාවක් ගන්න එයා යනවා ඉන්ටර්විව් එකකට. මේ ඉන්ටර්විව් එකට යනකොට බලන්න එයා සමහරක් වෙලාවට මේ රැකියාවට ගොඩාක් ලෝභයි නම් බලන්න එයා මේ ඉන්ටර්විව් එකේදී ගොඩාක් බොරු කියනවනේ. මට මෙහිම කරන්න පුළුවන් අරහිම කරන්න පුළුවන්. මේ නැති දේවලුත් කියනවා කරන්න පුළුවන් කියලා නේද? ඉතින් අර මුසාවාදය කරනවා මොකද මේ ලෝභය නිසා. ඊට පස්සේ අපිට මේ දේශපාරේ තමයි තියෙන්නේ පරුසා වාච පිසුනා වාච. ඉතින් අපි මේ යන්නේ අදේශ පාරේ කියන්නේ හොඳ පාර කියන නිසා එයාට අතහැර ගන්න පුළුවන් වෙනවා පරුසා වාච පිසුනා වාච. ඊට පස්සේ අපි මෙයා යන්නේ අමෝහ පාරේ යන නිසා මෝහ පාරේ තියෙන මේ සම්ප්‍රප්පලාපය කියන එක අතහැර ගන්න පුළුවන්. මේ මෝහය නිසා තමයි අපි මේ සම්ප්‍රප්පලාප කියන්නේ. ඉතින් බලන්න අපි මේ යන්නේ හොඳ පාරවල් තුනක නිසා ලෝභ ආදේශ අමෝහ පාරවල් ඒ හොඳ පාරවල් තුනේ නිසා යාට මේ සම්මා වාචා කියන එක වැඩෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම බලන්න අපි මේ යන්නේ අලෝභ පාරේ. ඉතින් මේ ලෝභ පාරේ තමයි තියෙන අදත්තා දානෙ. කියන්නේ නොදුන් දේ ගන්නවා කියන එක තියෙන්නේ ලෝභ පාරේ. ඉතින් මෙයා යන්නේ අලෝභ පාර නිසා එයාට අදත්තා දානෙ කියන එක අතහැර ගන්න පුළුවන්. ඒ වගේමයි මෙයා යන්නේ අදේශ පාර නිසා අර දේශ පාරේ තියෙන ප්‍රාණඝාතය. මේ දේශය නිසා තමයි ප්‍රාණඝාතය ඇති වෙන්නේ. ප්‍රාණඝාතය නිසා දේශය ඇති වෙනවා. දෙක ওই ධර්මතා දෙක එකිනෙකට සම්බන්ධයිනේ. ඉතින් මෙයා යන්නේ අදේශ පාර නිසා එයාට අර ප්‍රාණඝාතය කියන එක එයාට අතහැර ගන්න පුළුවන්. ඒත් එක්ක මෙයා යන්නේ අමෝහ පාරේ. අමෝහ පාරයන් නිසා අර මෝහ පාරේ තියෙන කාමීය වර්ධවා හැසිරීම කියන එක එයාට අතහැර ගන්න පුළුවන්. ඒ කියන්නේ කාමීය වර්ධවා හැසිරෙන්නේ අපේ මේ මෝහය නිසා. ඒතර බලන්න මෙතනින් අපි දැන් බලන්න මේ යන පාර අපි අර සම්මා දිට්ඨියටපත් වුණාට පස්සේ අපි මේ යන්නේ අලෝභ අධේශ අමෝහ පාරවල් වල. කියන හොඳ පාරවල් තුනක තමයි යන්නේ. ඒතර හොඳ පාරවල් තුනක යන නිසා යාට අර සම්මා සංකප්පය වැඩෙනවා. සම්මා සංකප්පේ සම්මා වාචා වැඩෙනවා. සම්මා වාචා වලින් සම්මා කම්මන්තය වැඩෙනවා. ඒතර සම්මා කම්මන්තය වැඩෙනවා නම් එතනින් එහාට එයාගේ මේ සම්මා ආජීවය කියන එක වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් බුදුහාඳුරු මේ සම්මා ආජීවය ගත්තාම එතන අර ආකාර දෙකකට පෙන්නනවා. ලෞකික සහ ලෝකෝත්තර විදිහට. ඉතින් ලෞකික විදිහට පෙන්නනවා අපිට මේ අපි රැකියාවල් කරනවා නම් ඉතින් රැකියාවල් අර අකුසල් කරගන්න නැති වෙන විදිහට මේ කරගන්න කියලා. මොකද අපි දැන් මෙතන කෙනෙක් සත්තු මරන්නේ නැහැ දැන්. ඉතින් මෙයා යන්නේ හොඳ පාරකින් සත්තු මරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ. ඉතින් මේ දේවල් මේ හරි පාරේ යන නිසා මෙයා කරන රස්සාවෙන් දැන් මෙයා සත්තු මරන රස්සාවල් මෙයා තෝරගන්න යන්නේ නැහැ. අර ඒ මේ ලෞකික සම්මාදිට්ඨිය ගත්තොත් ඉතින් එතනින් එහාට අපිට පේනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මා ආජීවය ගත්තොත් ලෝකෝත්තර සම්මා ජීවිතය අපිට පෙන්වන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ කියන්නේ පින්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේ කෙනෙක් ජීවත් වෙන විදිහට
තමයි අපිට මේ සම්මා ආජීවය අර්ථ දක්වන්නේ. කියන්නේ යමක් කෙනෙක් දුන්නොත් තමයි ඒ ගන්න. ඉතින් එහා කිසිම රස්සාවල් කරනවා කියන එකක් නැහැ. මිල මුදල් පරිහරණය කරනවා කියන එකක් නැහැ. ඉතින් මෙතනින් එහාට දැන් මේ තියෙන සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ටික වැඩෙන්න ගන්නවා. මේ උඩ තියෙන ටික වැඩෙනවා. ඒ කියන්නේ අපි දැන් කතා කරා කෙනෙක් සම්මා දිට්ඨියටපත් වෙනවා නම් සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත මේ ටික වැඩෙනවා. ඉතින් මේ ටික වැඩෙනවා නම් ඒ උඩ හතර නිසා මේ යට හතර වැඩෙන්න පටන් ගන්නවා. ඒක අපිට පෙන්නනවා මේ භාවනා විදිහට අපිට පෙන්නනවා. මුලින්ම පෙන්නනවා මේ සම්මා කම්මන්තයයි සම්මා ආජීවයයි එකට යනවා. දැන් අපි අර කිව්වේ සම්මා කම්මන්තය තියෙනවා නම් එයාට මේ සම්මා ආජීවයට පවත් ගන්න පුළුවන්. ඒතර සම්මා කම්මන්තයයි සම්මා ආජීවයයි නිසා අපිට ඇති වෙනවා කියලා කියනවා භාවිත කායා කියලා මේක පැහැදිලි කරනවා. මේ දැන් මෙතනින් එහාට අර ආරෂ්ඨායික මාර්ගයේ කොටස් හතරකට බෙදනවා. මේ වැඩෙන විදිය භාවිත කායා කියලා කියනවා. ඉතින් භාවිත කායයි මේකෙන් වැඩෙනවා ඡන්ද සමාධිය. දැන් මේක තේරුම් ගන්න අපි උත්සාහ කරගමු. දැන් බලන්න අපි අපේ සම්මා ආජීවයක් නැත්තම් දැන් අපි හිතමු අපි මිච්ඡා ආජීවයක ඉන්නවා කියලා. මිච්ඡා ආජීවයක නම් ඉන්නේ අපි මේ රස්සාවල් කරගෙන එහෙම නැත්නම් රස්සාවල් කරන එකත් අපි තුන් මේ ගොඩාක් අකුසල් කරගෙන රස්සාවල් කරනවා කියලා. ඒතර ගොඩාක් අකුසල් කරගෙන රස්සාවල් කරනවා කියන යගේ සම්මා කම්මන්තයක් නැහැනේ. ඒතර මේ කයිනුත් වැඩි වැඩ කර කර ඒතර ආජීවයත් මේ ධාර්මික ජීවිතයක් නෙමෙයි. දැන් මට එහෙම කෙනෙක්ගේ බලන්න නිවනට කැමැත්තක් තියනවාද කියලා. දැන් මම හොඳට බලන්න දැන් මේ අපි හිතමු දැන් ගොඩාක් අකුසල් කරගෙන රස්සාවක් කරගෙන ඉන්නවා කියලා කිම් කෙනෙක්. දැන් මෙයාගෙන් ඇහුවොත් අපි මේ නිවන කියලා දෙයක් තියනවාද කියලා බලන්න එයා කියනවනේ නිවන කියලා දෙයක් නැහැ. දැන් මේ මම ඉන්නේ හොඳට. මම මේ හොඳට රස්සාවක් කරගෙන අනික් මිනිසුන් රවට්ටලා හරි කමන්නේ සල්ලි හම්බ කරගෙන මම මේ හොඳ වාහනයක් පදිනවා. හොඳ ගේක ඉන්නවා. දැන් බලන්න අනික් අයට එහෙම නැහැ. අනික් අය මේ ගොඩාක් දුක් විඳිනවා අනික් මිනිස්සු. බලන්න මම මේ ගොඩාක් සැපේ ඉන්නවා. ඉතින් මේක තමයි ජීවිතය කියලා කියනවා එයා. කියන්නේ යාට මේ ඡන්ද සමාධියක් කියන එක නැති වෙනවා. ඒක ඡන්ද සමාධිය කියලා අපි කියන්නේ නැත්නම් නිවනට අවංක වූ කැමැත්ත. එතකොට එයාගේ මේ සම්මා කම්මන්තයයි සම්මා ආජීවයයි නැත්තම් එයාගේ මේ ඡන්ද සමාධියක් නැහැ. එතකොට එයාගේ ඇත්තටම සම්මා කම්මන්තයයි සම්මා ආජීවයයි තියෙනවා නම් එයාට ඇති වෙනවා නිවනට අවංක වූ කැමැත්තක්. බලන්න ඒකට උදාහරණයක් විදිහට අපි තුමු ස්වාමීන් වහන්සේ කෙනෙක්. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා හිතමු පිණ්ඩපාතයෙන් යැපිලා ජීවත් වෙන. දැන් උන්වහන්සේ දන්නේ නැහැ හෙට කන්නේ කොහොමද. දැන් අද පිණ්ඩපාතේ වැඩලා හම්බුන කෑම වේලෙන් කාලා කොහොම හරි ඒ බඩගින්න නිවා ගන්නවා. දැන් හෙට කන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. දැන් බලන්න මේ දුක්ඛය කියන එක හොඳට ඉස්මතු වෙනවානේ. දැන් උන්වහන්සේට එතකොට මේ දුක කියන එක හොඳට වැටහෙන්න ගන්නවා. මේ නිවනටමයි හිත යොමු වෙන්නේ. දැන් බලන්න අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා දැන් මේ ගිහි ජීවිතේ ඉන්න කෙනෙකුට බලන්න මේ දුක කිව්වහම දුක වැටහෙන්නේ නැහැ. මොකද මෙයාට හිතනවා දැන් මට සල්ලි තියෙනවානේ. දැන් මගේ account එකේ මෙච්චර ගාණක් තියෙනවා. දැන් හෙටත් මට කන්න පුළුවන්. හෙට නෙමෙයි මට අවුරුදු ගාණකට කන්න පුළුවන්. එන මට තියෙනවා මේ ගොඩාක් දේවල් තියෙනවා. මම ඉගෙනගෙන තියෙනවා. රස්සාවල් කරනවා. මම එහෙම නැත්නම් මගේ ළමයි රස්සාවල් කරනවා. ඉතින් මම මේ දේවල් කියන්නේ මේ මිච්ඡා ජීවය කියලා කියන්නේ මේ ලෝකෝත්තර අර්ථයෙන් ගත්තොත් මේ අපි මිල මුදල් පරිහරණය කරනවා නම් රස්සාවල් කරනවා නම් ඒක අපිට මිච්ඡා ජීවි විදිහට තමයි පෙන්වන්නේ ලෝකෝත්තර අර්ථය. ඒතර ඒක කරනවා නම් අපිට මේ අර නිවනට අවංකව කැමැත්තක් ඇති වෙන්නේ අපිට අර මාන්නේ තමයි වැඩෙන්නේ. අපිට හිතෙනවා මේ අනික් කට්ටිය දුක් විඳිනවා මම සැපේ ඉන්නවා කියන අර අදහස තියෙනවා. කියන අපිට හිතෙනවා මම ලෙඩ වුණත් කමක් නැහැ. මම දන්නවා කොහොමද ලෙඩේ සනීප කරගන්නේ. මට තියෙනවා සල්ලි. එහෙම නැත්නම් මම දන්නවා කවුද හොඳම මේ දොස්තර මහත්තයා හම්බ වෙන්න ඕන. ප්‍රශ්නයක් ආවත් ජීවිතේට කමක් නැහැ. මම දන්නවා කොහොමද ඉසදගන්නේ. මම ගොඩාක් කට්ටිය අඳුරනවා. දෙහිමනේ හිතෙන්නේ නේ. ඉතින් මේ ලොකු මාන්නයක් අපිට ඇති වෙනවා මේ සම්මා කම්මන්තයයි. ඒ කියන්නේ මිච්ඡා කම්මන්තයයි මිච්ඡා ජීවයයි තියෙනවා නම් අපිට මහා ලොකු මාන්නයක් ඇති වෙනවා. මේ මාන්නයක් ඇති වෙනවා කියන්නේ මේ ඡන්ද සමාධිය නෑ අපිට. නිවනට කැමැත්තක් නෙමෙයි තියෙන්නේ. නිවනින් පිට තමයි ඉන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා බෙදනවා සම්මා වාචාවයි සම්මා වායාමයයි. මේ දෙක එකට යනවා. මේ දෙකේ එකතුවෙන් අපිට පෙන්නනවා භාවිත සීලා කියලා. ඉතින් මේකෙන් චිත්ත සමාධිය ඇති වෙනවා කියලා කියනවා. කෙනෙක් ඇත්තට මේ සම්මා වාචා පවත්වනවා නම් තමයි එයාට මේ හිත එක කරගන්න පුළුවන්. ඒ කෙනෙක් බොරු කියන්නේ නැත්නම්, පරුස වචන කියන්නේ නැත්නම්, හිස් වචන කියන්නේ නැත්නම්, කේලම් කියන්නේ නැත්නම්. එනේ වචී සංස්කාර ටික නිරෝධ වෙලා නම් ඒ නිරෝධ කරගන්න නිකම් බෑ. එයාට අර සම්මා වායාමය. දැන් බලන්න අපිට දැන් ගොඩාක් අය තියෙන ප්‍රශ්නයක් දෙන්නෙක් හම්බ වුණොත් කතා කරන්නම හිතෙනවා. දැන් ඒ කතා කරන්නේ නැතුව ඉන්න නම් එයාට විරියක් ඕනනේ. ඒකයි මේ සම්මා වාචායි
සම්මා වායාමයයි එකට යන්නේ. මේ දෙකේ උදව්වෙන් තමයි අපිට මෙයා දැන් එයා මේ වචී සංස්කාර නිරෝධ වෙනවා නම් එයා කියවන්නේ නැත්තම් එයාගේ මේ චිත්ත සමාධියක් ඇති කරගන්න පුළුවන්. නැත්තම් බලන්න ඒකේ අනිත් පැත්ත දැන් අපි හිතමු ඔහේ අපි දොඩවනවා. සම්ප්‍රාප්පලාප කියනවා කියලා හිතමු. දෙන්නේ හම්බුනොත් ඔහේ මොනවා හරි කියවනවා. දැන් මෙහෙම කියව ඉඳලා බලන්න භාවනා කරන්න පුළුවන්ද කියලා. ඉඳගත්ත ගමන්ම අර සම්ප්‍රාප්පලාප වලට ඒ කියපුවට හිත යන්න පටන් ගන්නවා. ඒ ඔක්කොම ටික එළියට එන්න පටන් ගන්නවා. හරියට නිකන් අර වමාරනවා වගේ. එයාට හිත එක් කරගන්න බැරි වෙනවා. ඒකයි කියන්නේ මේ අපි කෙනෙක්ගේ සම්මා වාචා සම්මා වායාම තියෙනවා නම් මේ දෙකේ උදව්වෙන් එයාට මේ චිත්ත සමාධියක් ඇති කරගන්න පුළුවන්. මේක අපිට පේනවා භාවිත සීලා කියලා. ඊට පස්සේ අපිට පේනවා මේ සම්මා සංකප්පයයි සම්මා සමාධියයි එකතුවෙන් අපිට මේ භාවිත චිත්තා කියලා කියනවා. මේකෙන් අපිට විරිය සමාධිය ඇති වෙනවා කියලා කියනවා. කියන්නේ කෙනෙක් මේ එක පැත්තකින් මාන සම්මා සංකප්පය අපි අර කිව්වේ නික්කම්ම අව්‍යාපාද අවිහිංසා. අන්න ඒකයි මේ සමාධිය එකට යනවා. දැන් බලන්න අපි කෙනෙක් කේන්ති යනවා නම් මේ ගොඩාක් මේ ලෝභය එහෙම තියෙනවා නම් එයාට මේ සමාධියක් ඇති කරගන්න වෙන්නේ නැහැ හිතේ. ඉතින් මේ දෙක තියෙනවා නම් සම්මා සංකප්පයයි සම්මා සමාධියයි මේ දෙක එකතු වෙලා අපිට මේ විරිය සමාධිය තියෙනවා කියලා මෙතන මේ භාවිත චිත්තා කියලා පෙන්නනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා අන්තිම එක සම්මා දිට්ඨියයි සම්මා සතියයි මේ දෙක එකට යනවා කියලා පෙන්නනවා. මේ දෙකෙන් අපිට භාවිත ප්‍රඥා කියලා කියනවා. මේකෙන් අපිට විමර්ශා සමාධිය ඇති වෙනවා කියලා කියනවා. දැන් බලන්න මෙතනත් මේ සම්මා දිට්ඨියයි සම්මා සතියයි එකට යන්නේ. දැන් කෙනෙක් ඉන්න පුළුවන් සමහර කෙනෙක් සම්මා සතිය කියලා එයා හිතා ඉන්නා මම මේ සිහියෙන් ඉන්නවා කියලා. දැන් බලන්න මේකෙන් අපිට පේනවා නිකම්ම මේ සිහියෙන් ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. බලන්න ඒකට මේ සම්මා දිට්ඨියක් එකයි අපි ඉන්න ඕන. කියන්නේ සම්මා දිට්ඨිය කියලා අපි බැලුවර සමුදය අස්තංගමයි. කියන්නේ මේ ඇති වෙන්නේ කොහොමද? මේ දුක්ඛය ඇති වෙන්නේ කොහොමද? දුක්ඛය නැති වෙන්නේ කොහොමද? තණ්හාව ඇති වෙන්නේ කොහොමද? තණ්හාව නැති වෙන්නේ කොහොමද කියන අන්නේ අවබෝධය. අන්නේ අවබෝධය කියන්නේ සම්මා දිට්ඨියක් එක තමයි අපි මේ සම්මා සතිය ඇති වෙන්න ඕන. මේ දෙක එකට යනවා නම් අපිට මේ භාවිත ප්‍රඥා කියලා කියනවා. විමර්ශා සමාධිය ඇති වෙනවා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ආරෂ්ඨායක මාර්ගයේ බෙදෙනවා කොටස් හතරකට. භාවිත කායා, භාවිත සීලා, භාවිත චිත්තා, භාවිත ප්‍රඥා කියලා. ඉතින් මේක අපිට වැඩෙන්නේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන ඉර්ධිපාද ධර්මයන් තමයි මේ වැඩෙන්නේ. ඉතින් මේකේ භාවිත කායා කිව්වම මෙතන මේ කාය සංස්කාර නිරෝධය තමයි මෙතන මේ කියන්නේ. ඒතර භාවිත සීලා කිව්වම කියන්නේ මෙතන භාවිත කායා කිව්වම කාය සංස්කාර, භාවිත සීලා කිව්වම චිත්ත සංස්කාර. ඊට පස්සේ අනිත් දෙකෙන්ම කතා කරන්නේ මේ චිත්ත සංස්කාර. දැන් භාවිත කායා කිව්වම කාය සංස්කාර, භාවිත සීලා කිව්වම වචී සංස්කාර. එතකොට අනිත් දෙකෙන් අන්තිම දෙකෙන් චිත්ත සංස්කාර. කියන්නේ භාවිත චිත්තා, භාවිත ප්‍රඥා කිව්වම චිත්ත සංස්කාර තමයි නිරෝධය තමයි මේ කතා කරන්නේ. ඉතින් භාවිත චිත්තා කිව්වම මෙතන අර ඔක්කොම නෙමෙයි කතා කරන්නේ අර ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කේ පලාසය වගේ ඒ අන්නේ මට්ටමේ තියෙන චිත්ත සංස්කාර තමයි කතා කරන්නේ. ඉතින් ඔක්කොම චිත්ත සංස්කාර අන්තිමටම මේ විමර්ශා සමාධිය නැත්නම් මේ භාවිත ප්‍රඥා යටතේදී මේ ටික අපි ප්‍රහාණය කරනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් වලට වෙන් කරලා පෙන්නනවා. ඉතින් දැන් බලන්න අපි මේ බලපු ටික අපි පොඩ්ඩක් මතක් කරගමු කොතනද හිටියේ කියලා. දැන් අපිට හොඳට මේ අපි මේ කරන්නේ මොකක්ද කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අවබෝධයක් නැතුව අපිට මේක වඩන්න බැරි වෙනවා. දැන් බලන්න අපි පටන් ගත්තේ මොකක්ද? අපි කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව. අපි කිව්වා අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ උපද්දවන්න තමයි අපි මේ උත්සාහ කරන්න කියලා. මොකද අපි දන්නවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි අපිට මේ නිර්වාණයට යන්න පුළුවන්. ඒතර අපි කිව්වා මේ මුලින් නම් පටන් අරගෙන කියන්නේ සම්මා දිට්ඨිය පටන් ගත්තා. ඒතර අපි කිව්වා සම්මා දිට්ඨියට කෙනෙක්පත් වෙනවා නම් දුකයි කියලා දන්නවා නම් දුක ඇති වෙන්නේ මේ තණ්හාව නිසා කියලා දන්නවා නම් එයා මේ දුක ඇති වෙන්නේ තණ්හාව කියලා නිකන් ඉන්නේ නැහැ. එයා අතහරින්න පටන් ගන්නවා. කියන්නේ එයාගේ නික්කම්මේ වැඩෙනවා. නික්කම්මේ වැඩෙනවා නම් අව්‍යාපාදී වැඩෙනවා. අව්‍යාපාදී වැඩෙනවා නම් අවිහිංසාව වැඩෙනවා. ඒ ටික වැඩෙනවා නම් මෙයා යන්නේ මේ හොඳ පාරවල් තුනක අලෝභ දේශ මොහ පාරවල් තුනක එහෙම යනවා නම් එයාගේ මේ සම්මා වාචා සම්මා කම්මන්ත වැඩෙන්න ගන්නවා. එතකොට ඒ උඩ හතර වැඩෙනවා නම් මේ යට හතරත් වැඩෙනවා කියලා අපි දැන් බැලුවා. දැන් බලන්න හොඳට මේක නිකන් හරියට අර නිකන් දියැලකින් වතුර ගලාගෙන යනවා වගේ අපි මේ සම්මා දිට්ඨියටපත් වෙනවා නම් අනික් ටික වැඩෙන්න පටන් ගන්නවා. හරියට අර දියැලකින් පල්ලයට වතුර ටික ගලාගෙන යනවා වගේ. එහෙම නැත්නම් අපි හිතමු දැන් බිමට අපි වතුර ටිකක් දානවා කියලා. දැන් බිමට වතුර ටිකක් දැම්මම වතුර ටික ගලාගෙන යනවනේ. අන්න ඒ වගේ කෙනෙක් මේ සම්මා දිට්ඨියටපත් වෙනවා නම් එයාගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනික් ටික වැඩෙන්න ගන්නවා.
ඒකයි අර අපිට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ චත්තාරික සූත්‍රයේ. බුදුහාමුදුරුවෝ කියනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක සම්මා දිට්ඨිය පොරට කොට පවතී කියලා කියනවා. කෙනෙක් ඉස්සෙල්ලාම කෙනෙක් සම්මා දිට්ඨියටපත් වෙන්න ඕන. ඒ සම්මා දිට්ඨියටපත් වුනහම එයාගේ අනික් ටික වැඩෙන්න ගන්නවා කියලා කියනවා. ඉතින් දැන් අද අපි කරන්න යන්නේ ඒක. දැන් අපි කිව්වනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය උපද්දවන්න හදන්නේ කියලා. දැන් බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය උපද්දවන්න නම් අපිට මොකක්ද කරන්න තියෙන්නේ? අපිට කරන්න තියෙන්නේ මේ සම්මා දිට්ඨියටපත් වෙන එක. මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මෙතන අපි බලනවා මේ ලෝකේ දුකයි කියලා එකක් තියෙනවා. ඒතර දුක ඇති වෙන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද? ඔන්න ඔය කරුණු තුන තමයි අපිට මෙනෙහි කරන්න තියෙන්නේ. දැන් අපි භාවනාව කියලා කියන්නේ මෙනෙහි කරන එක. දැන් මේක අපි හොඳට ගැඹුරින් මෙන්න මේ කරුණු තුන මෙනෙහි කරනවා. මොනවද මේ කරුණු තුන? දුක කියන්නේ මොකක්ද? දුක ඇති වෙන්නේ කොහොමද? දුකේ සමුදය මොකක්ද? දුකේ නිරෝධය. දුක නැති වෙන්නේ කොහොමද? ඉතින් ඔන්න ඔය තුන මෙනෙහි කරනවා නම් අර අපි කලින් කිව්වා වගේ එයා මේ මාර්ගයට තමයි යන්නේ. මේ හතරවෙනි සත්‍යයේ තියෙන ආරෂ්ඨාංගික මාර්ගය. ඒක තමයි අපි මේ උපද්දවන්න හදන්නේ. ඉතින් අර පළවෙනි තුන හොඳට එයාට අවබෝධ වෙනවා නම් එයා මේ මාර්ගයට වැටෙනවා. අපි කිව්වේ අර මේ දුකයි දුක ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා. තණ්හාව නිසා කියලා එයා දන්නවා නම් එයාගේ වැඩෙන්නේ නිකම්ම. නිකම්ම වැඩේ නම් අර අපි කියපු විදිහට මේ පල්ලෙහාට ඔක්කොම ටික අර වතුර ගලාගෙන යනවා වගේ දියැලකින් පල්ලෙහාට වතුර වැටෙනවා වගේ මෙයා ගිහිල්ලා අවසානයේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ අටම වැඩිලා ඊට පස්සේ ඉතුරු දෙකක් වැඩෙනවා. ඒ රහත් ඵලයටපත් වෙනකොට සම්මා ඥාන සම්මා විමුක්තිය කියන ටිකට එයාපත් වෙනවා. එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ තුන මෙනෙහි කරන එක. දුකයි දුක ඇති වෙන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද? කියන්නේ චතුරාර්ය සත්‍යයේ පළවෙනි තුන. ඉතින් මේ තුන තමයි අපිට මෙනෙහි කරන්න තියෙන්නේ. දැන් අපි බලමු මොකක් නෙමෙයි දුක කියන්නේ. දැන් අපි මෙනෙහි කරන්න යනවා දුක කියන එක. ඉතින් දැන් අපි භාවනාවට අද කරන්නේ මෙන්න මේ තුන. දුක කියන්නේ මොකක්ද? දුක ඇති වෙන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද? ඔන්න ඒ තුන තමයි මෙනෙහි කරන්නේ. මේ තුන මෙනෙහි කරනකොට අපි මේක හරියට මෙනෙහි කරොත් අපි ආරෂ්ඨායක මාර්ගය උපදිනවා. ඉතින් අපි ඉස්සෙල්ලා බලමු මොකක්ද මේ දුකයි කියලා කියන්නේ කියලා. ඉතින් මේ දුක කියන්න කලින් අපි පොඩ්ඩක් මතක් කරගමු මේ අපි කියන කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් කෙනෙක් අහලා තියෙන්න පුළුවන් දුක හිතන දේවල් මතක් කර කර ඉන්න එපා හිත පහත් තත්ත්වයකටපත් වෙනවා කියලා. අහලා තියෙන සමහරක් කියලා නේ දැන් ගොඩක් කට්ටිය මේ දුක හිතන දේවල් කියන්නේත් නැහැ. ඒකේ යම්කිසි සත්‍යයක් තියෙනවා. දැන් අපි උදාහරණයක් මෙහෙම ගමු. දැන් අපි දන්නා උදාහරණයකට කිසා ගෞතමී. දැන් කිසා ගෞතමීගේ කතාව අපි හැමෝම දන්නවනේ. දැන් කිසා ගෞතමීගේ ළමයා නැති වෙනවා. ළමයා නැති වුනහම එයාට දුක්ඛේ මෙනෙහි වෙනවනේ. දැන් මරණයේ දුක කියන එක එහෙම නැත්නම් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක කියන එක එයාට පේන්න පටන් ගන්නවා. දැන් එයාට දුක මෙනෙහි වෙලානේ. නමුත් එයා දුක මෙනෙහි වුණාට බලන්න එයාගේ හිත ගොඩාක් පහත් තත්ත්වයටපත් වෙනවනේ. එයා අඬාගෙන දුවගෙන යනවා බුදුහාමුදුරුවෝ ළඟට. දැන් බලන්න එයාගේ දුක මෙනෙහි වෙලා නමුත් හිත පහත් තත්ත්වයටපත් වෙලා. ඒතර බුදුහාමුදුරුවෝ කියනවා අර අබ ටිකක් අරන් එන්න කියලා කියනවා. හැබැයි කවුරුවත් මැරිච්ච නැති ගෙදරකින්. දැන් මෙයා අර ළමයාගේ මලකුණ තියලා බුදුහාමුදුරුවෝ ළඟ මෙයා යනවා ගෙයින් ගෙට යනවා. නමුත් මෙයා දකිනවා මේ හැම ගෙදරකම මරණයක් කියන එක වෙලා තියෙනවා කියලා. අන්න එතකොට මෙයා සමාධියටපත් වෙන්න පටන් ගන්නවා. මෙයා අර ප්‍රකෘති සිහියට එනවා. මෙයාට අර ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තත්යකටපත් වෙන කියන මනස විශාල වෙනවා. දැන් බලන්න මෙන්න මේක හොඳට තේරුම් අරගෙන මෙන්න මේක තේරුම් ගන්න නැතුව අපිට මෙතනින් එහාට යන්න බෑ. දැන් බලන්න අවස්ථා දෙකක්. කිසා ගෞතමීම අවස්ථා දෙකක්. අවස්ථා දෙකෙදිම මෙයාට දුක්ඛය මෙනෙහි වෙලා තියෙනවා. මොකක්ද අවස්ථා දෙක? පළවෙනි එකේ මෙයාගේ ළමයා නැති වෙලා. ඔන්න දුක මෙනෙහි වෙලා. ඒකත් දුකක් නෙනේද? ඒකත් දුකක්. ඒතකොට ඉතින්දී හිත පහත් තත්ත්වයටපත් වෙලා. දෙවෙනි අවස්ථාව මොකක්ද? හැම ගෙදරකම මරණයක් වෙලා. දැන් ඒකත් දුකක්නේ. ඔන්නේ දෙවෙනි අවස්ථාවේ දුක. දෙවෙනි අවස්ථාවේ දුක මෙනෙහි වෙනකොට මෙයාට හිත සමාධිමත් වෙනවා. දැන් බලන්න මේක කොහොමද වෙන්නේ? දැන් මට පළවෙනි අවස්ථාවේදී දුක කියන එක මගේ කරගෙන යා බලලා තියෙන්නේ. මගේ ළමයා තමයි නැති වෙලා තියෙන්නේ. ඒකයි මෙයාගේ හිත මේ ගොඩාක් පහත් තත්ත්වයටපත් වෙන්නේ. නමුත් දෙවෙනි අවස්ථාවේදී බලන්න මේ හැම ගෙදරකම මරණයක් තියෙනවා. දැන් මාන්න මේ දුක කියන එක පොදු දුකක් විදිහට මෙයා දකිනවා. ඉතින් අන්න එකයි අපිට තේරුම් ගන්න තියෙන මේ දුක මෙනෙහි කරනකොට අපි මේ දුක කියන එක මගේ කරගෙන බැලුවොත් අපි මේ ගොඩාක් පහත් තත්යකට තමයි හිත යන්නේ. අපි වැරදි පාරකට තමයි යන්නේ. ඒ කියන්නේ දැන් අපි බලන්නේ නැහැ මම වයසට යනවා, මම ලෙඩ වෙනවා, මම මැරෙනවා කියලා බලන්න යන්නේ නැහැ. අපි බලන්නේ මේ ලෝකේ හැමෝම වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. හැමෝම කිව්වහම මමත් ඇතුළත්. දැන් හැමෝම කිව්වහම එතනත් යන්න එපා මම නැතුව අනික් අය කියලා.
නැත්තම් හිතනවා මේ මම ඉන්නවා අනික් කෙනා මැරෙනවා කියලා හිතනවා. එහෙම නෙවෙයි මමත් ඇතුළත්ත. මමත් ඇතුළත්ත හැමෝම වයසට යනවා. හැමෝම ලෙඩ වෙනවා. හැමෝම මැරෙනවා කියන එක තමයි අපි මේ බලන්නේ. දැන් මේ කිව්වක අපි මේ බලන්න යන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන එක තමයි අපි මෙනෙහි කරන්නේ. ඉතින් මේක මහා විශාලයි අපි හිතනවට වඩා. මේක කෙනෙකුට බලලා ඉවරයක් කරන්න බෑ. මේක බලන්න බලන්න අපිට පේන්න පටන් ගන්නවා. ඉතින් කිසිම වෙලාවක හිතන්න යන්න එපා මට නම් මේ දුක කියන එක තේරෙනවා කියලා හිතන්න එපා. මොකද කොච්චර බැලුවත් මේක ඉවරයක් වෙන්නේ නැහැ. ඒ තරමට මේ සසර දුක්ඛය කියන එක තියෙනවා. ඉතින් දැන් අපි මෙන්න මේක මෙනෙහි කරමු. මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ. දැන් අපි ඉස්සෙල්ලාම බලමු ජාති දුක. ඉපදීමේ දුක කියන්නේ මොකක්ද? දැන් ඉපදීමේ දුක කිව්වහම බුදුහාමුදුර අපිට පෙන්වන්නේ මේ ලෝකෙ ඉපදෙන්න පුළුවන් තැන් 31ක් තියෙනවා. මේ තැන් 31ේම දුක තියෙනවා කියලා බුදුහාමුදුර අපිට පෙන්නනවා. දැන් අපිට හිතින්නේ ඔකේ අනිත් පැත්තනේ. ඉතින් අපි හිතනවා දැන් මම නම් දුකේ ඉන්නවා මම වෙන කොහේ හරි ඉපදුනොත් නම් දුක නෑ කියලා හිතනවා. දැන් සමහරක් වෙලාවට අපි හිතමු දැන් සල්ලි නැති කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. පොහොසත් පවුලක ඉපදුනා නම් හරි. එහෙම නැත්නම් හිතෙන්න පුළුවන් අපරාධ මේ ලංකාවේ ඉපදුනේ වෙන කොහේ හරි රටක හොඳ රටක ඉපදුනා නම් හරි. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් දිව්‍ය ලෝකෙ ඉපදුනා නම් හරි. දැන් මේක ඇත්ත නෙමෙයි බුදුහාමුදුරුවෝ අපිට පෙන්වන්නේ ඕ කොහේ ඉපදුනත් දුකයි කියන එක. දැන් බලමු අපි ඒක තේරුම් ගන්න මේ හැම තලයකම දුක තියෙනවා කියන එක. දැන් අපි දන්නවනේ 31 තලය කියන එක. මම හිතන්නේ අපි ගොඩක් කට්ටිය දන්නවා මේ තල 30. අපි කෙටියෙන් බලමු. දැන් බලමු යටම තියෙනවා නිරය කියන එක. දැන් නිරේ දුක කියන්නේ මොකක්ද? දැන් නිරේ දුක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ වචනකින් කියන්නත් බෑ කියලා. මේ වචන වලින් කියන්න බෑ කියන නිරේ දුක. ඒතර උපමාවක් විදිහට පෙන්නනවා කෙනෙකුට මේ හෙල්ල පහර 300ක් දවසකට ඇන්නොත් ඒ එන වේදනාව ගල් කැටයකට සමානයි නම් නිරේට ගියාම විඳින්න වෙන දුක හිමාල පර්වතයට වඩා වැඩි කියලා කියනවා කියන උපමාවකට. ඉතින් මේක තියෙන්නේ මේ දේවදූත සූත්‍රය බාලපඬිත සූත්‍රය වගේ සූත්‍රවල මේක පැහැදිලි කරනවා මේ නිරය ගැන. ඉතින් එහෙම කියලා බුදුහාමුදුරුවෝ මේ සූත්‍රවල කෙටියෙන් පෙන්නනවා මේ නිරයට ගියාම විඳින්න වෙන දුක. කියන්නේ එතන තියෙන්නේ මේ කපනවා, කොටනවා, පුච්චනවා, හැම ගහනවා. ඉතින් මේ වගේ මහ විශාල වද වේදනාවන් තමයි අපිට මේ නිරයට ගියාම විඳින්න වෙන්නේ. ඉතින් අපි වැඩි හරියක් ඉඳලා තියෙන්නේ ඕකේ. අපි මේ සසර ගත්තොත් අපි අපේ මේ කාලේ ගත්තොත් වැඩි හරියක් ඔය නිරේ තමයි අපි ඉඳලා තියෙන්නේ. අපිට කියන්නේ ඇත්තටම නිරේ කියන්නේ අපේ මහ ගෙදර. මම අපි කොච්චරනම් දුක් විඳලා ඇද්ද. ඊට පස්සේ බලන්න මේ නිරයෙන් පස්සේ තියෙනවා പ്രേත ලෝක, අසුර ලෝක. මේ പ്രേත ලෝක, අසුර ලෝක ගත්තොත් ඒවයි තියෙන්නේ මේ අවුරුදු 10 ගාණක් අපි ආහාර නැතුව ජීවත් වෙන්න වෙනවා. විශේෂයෙන් මේ අර අසූචි ගොඩවල් වල වගේ මේ ගොඩාක් අපිරිසුදු තැන්වල වැටිලා ඉන්න වෙනවා. ඉතින් මේවා පැහැදිලි වෙනවා අර പ്രേත වස්තු වල. ඒ වගේමයි ලක්කන සංයුක්ත එහෙම ගත්තොත් ලක්කන සංයුක්ත සූත්‍රවල පෙන්නනවා. මේ ලක්කන හාමුදුරුවෝ කියන්නේ මේ പ്രേතයෝ ඒ ලක්කන හාමුදුරුවන්ට පේනවා. ඉතින් ඒ විදිහට පෙන්නනවා මේ සූත්‍ර දේශනාවල දෙකක පෙන්නනවා ලක්කන හාමුදුරුවෝ දකින්නවා പ്രേතෙක් මේ ගොඩ අසූචි ගොඩක වගේ වැටිලා මහ විශාල දුකක් විඳගෙන ඉන්නවා. ඒ බුදුහාමුදුරුවන්ගෙන් අහුවාම කියනවා මේ പ്രേතයා මීට කල්ප ගානකට කලින් මේ නගරෙම හිටපු ගව ඝාතකයෙක්. ඒ කියන්නේ හරක් මරණ කෙනෙක්. ඉතින් මෙයා හරක් මරලා ඒ මරපු එකේ විපාක විදිහට මෙයා ගිහිල්ලා උපදිනවා නිරේ. නිරේ උපදිලා මහ විශාල වශයෙන් දුක් විඳලා ඊට පස්සේ මේ ශේෂ වුණ කර්මය ගෙවන්න ඇවිල්ලා ඉන්නවා කියලා කියනවා പ്രേත ලෝකවලට. ඒ වගේ ගොඩාක් මේ විස්තර පෙන්නනවා මේ කෙනෙක් බලනවා නම් මේ ලක්කන සංයුත්තේ ඒ වගේම പ്രേතවත් තුල මේ විදිහට අපිට පෙන්නනවා. එතකොට මේ പ്രേත ලෝක අසුර ලෝක වල තියෙන විශේෂ දුක තමයි බඩගින්න කියන එක. දැන් අපි කලින් බැලුවා නිරය කියන එක. දැන් නිරේ විශේෂයෙන් විඳින්න වෙන දුක තමයි වද වේදනාවන් කියන එක. ඒ പ്രേත ලෝක අසුර ලෝක වල විශේෂයෙන් විඳින්න වෙන වේදනාව තමයි බඩගින්න. ඊට පස්සේ අපි යමු තිරිසන් ලෝකෙට. දැන් තිරිසන් ලෝකේ ගත්තොත් එතන තියෙන විශේෂ දුක තමයි මරණය කියන එක. දැන් බලන්න අපි කැලේට ගිහිල්ලා බැලුවොත් මේක සතෙක් තව සතෙක් ආහාරයට අරගෙන තමයි ඉන්නේ. කියන්නේ මේ ඒ වගේමයි මේ සතෙක් ලෙඩ වුණොත් ඒ සතාට බෙහෙත් ගන්න බෑනේ. ඒකට ඒ සතා මරණයෙන් කෙලවර වෙනවා. ඉතින් මේ අපි සත්ත්ව ලෝකේ ගත්තොත්, තිරිසන් ලෝකේ ගත්තොත් මරණය කියන එක තමයි මේ විද්‍යාමාන වෙන්නේ. ඒකයි දැන් බලන්න අපි බල්ලෙක් පූසෙක් වුණත් බලන්න දැන් අඳුරන්නේ නැති කෙනෙක් ආවොත් දැන් පූසෙක් එම නම් හැංගෙනවා. බල්ලෙක් එම නම් බුරාගෙන එනවනේ. මේ බුරාගෙන ඉන්නේ යාට හානියක් කරයි කියලා හිතලා. ඉතින් බලන්න මේ මරණය කියන එක තමයි මේ තිරිසන් ලෝකයේ විඳින්න වෙන දුක. ඊට පස්සේ අපි යමු මනුස්ස ලෝකයට.
දැන් මනුස්ස ලෝකේ ගත්තොත් අපිට මේ විඳින්න වෙන විශේෂ දුක තමයි අපේ මේ කය පවත්වන්න දරන වෙහෙස. දැන් බලන්න අපි මේ කය ගත්තොත් මේකට කවන්න ඕන, පොවන්න ඕන, නිදි කරවන්න ඕන, බෙහෙත් කරන්න ඕන, ඇවිද්දවන්න ඕන මේ වැඩ ටිකක් තියෙනවනේ මේ ශරීරයට කරන්න. ඉතින් මේක කරන්න නිකන් බෑ අපිට රස්සාවල් කරන්න වෙනවා. එහෙම නැත්නම් අපේ මේ මිල මුදල් ආරක්ෂා කරගන්න වෙනවා. තමුන්ට සල්ලි තිබුණත් ඒ ටික ආරක්ෂා කරගන්න වෙනවා. ඉතින් මේ වගේ මහ විශාල වෙහෙසක් දරන්න වෙනවා අපේ මේ ශරීරය පවත්වන්න. ඒක තමයි අපිට මේ පෙන්වන්නේ මනුස්ස ලෝකයට ආවහම විඳින්න වෙන දුක. දැන් බලන්න අපි පොඩිම කාලේ ගත්තොත් දැන් ළමයෙක් ඉපදිනවා. ඒ ළමයාට කන්න බෑනේ. අම්මා පොවන්න ඕන කිරි. ඒතකොට මේ ළමයා අඬනවා. කතා කරගන්නත් බෑ. බඩගින්නටත් අඬනවා. ලෙඩක් හැදුනත් අඬනවා. දැන් මෙහෙම ඉඳලා ළමයා පොඩ්ඩක් ඔන්න ලොකු වුණාට පස්සේ ළමයාට ලොකු බෑග් එකක් කරේ දාලා ළමයා යවනවා ඉගෙන ගන්න කියලා. දැන් ඇයි මේ පොඩි ළමයෙක්ව ඉගෙන ගන්න යවන්නේ බලන්න මොන හේතුවක් උඩද? දැන් ළමයාට හොඳට ගෙදෙට්ට වෙලා ඉන්න පුළුවන් ලස්සනට. දැන් අපි ළමයාව උගන්වන්න යවන්න ඕන. මොකද ඒ ළමයාට මේ කය පවත්වන්න බැරි වෙනවා ඉස්සරහට. දැන් ළමයාට හොඳට මේ ගෙදෙට්ට වෙලා සන්තෝෂයෙන් ඉන්න කියන්න බෑ. මොකද එහෙම වුණොත් මෙයා ලොකු වුණාට පස්සේ මෙයාට කය පවත්වන්න බැරි වෙනවා. ඉතින් ඒ කය පවත්වන්න ඕන නිසා තමයි මේ පොඩි ළමයාටත් අපි අර බෑග් එකක් දාලා ඒ ළමයාව යවනවා ඉස්කෝලේ. ඉතින් මාන ගිහිලා මේ විභාගෙම පාස් වුණොත් හොඳයි නැත්නම් දුකයි. ඉතින් සමහර කට්ටිය විභාග ෆේල් වුණා කියලා ජීවිතය හානි කර ගන්නවා සමහර ළමයි. ඒ තරමට දුක්කේ. ඉතින් විභාග පාස් වුණත් හරියන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න හොයනවා රස්සාවල්. දැන් රස්සාවල් හම්බුනොත් හොඳයි නැත්නම් දුකයි. දැන් රස්සාවල් හම්බුනත් බලන්න ප්‍රශ්නේ විසඳෙනවද කියලා. ඊට පස්සේ බැනුම් අහන්න ඕන, බනින්න ඕන මිනිස්සුන්ට මහ විශාල පීඩනයකින් ඉන්න වෙනවා. ඊට පස්සේ හිතනවා දැන් මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ, බනින්න ඕන, කසාදයක් කරගන්න ඕනේ කියලා. දැන් කසාදයක් කරගත්තොත් හොඳයි නැත්නම් දුකයි. එනිසා ගොඩක් කට්ටිය දැන් තමුන්ට හරියන කෙනෙක් නැහැ කියලා දුක් වෙනවනේ. මේ ලංකාවේ වටේම හොයනවා හොඳ කෙනෙක්. දැන් හොඳ කෙනෙක් නැහැ කියලා දුක් වෙනවා. ඔන්න ඊට පස්සේ කසාද බැඳ ගන්නවා. දැන් බැඳගත්තට පස්සේ ප්‍රශ්නේ ඔන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න දැන් රණ්ඩු වැඩි. දැන් කලින් එක ශරීරයේ තිබ්බේ නඩත්තු කරන්නේ දැන් ශරීර දෙකයි. දැන් මෙහෙම ඉන්නකොට හිතනවා දැන් මෙහෙම ඉඳලා හරියන්නේ ළමයෙක් හදා ගන්න ඕන කියලා. ඉතින් ළමයා හදාගත්තොත් හොඳයි නැත්නම් දුකයි. දැන් ගොඩාක් අය ඉන්නවා ළමයි නැහැ කියලා ගොඩාක් දුක් වෙනවා. මේ දුක් වෙවි ඉන්නවා ළමයි නැහැ කියලා. දැන් එහෙම ඉඳලා ඔන්න ළමයක් හම්බුනාට පස්සේ දැන් බලන්න ප්‍රශ්න ඉවරද කියලා ඒත් නැහැ. දැන් ප්‍රශ්න තව වැඩි වෙනවා. දැන් ඔන්න ළමයා ඊට පස්සේ ළමයාට බෙහෙත් දෙන්න ඕන ළමයාට උගන්වන්න ඕන දැන් ප්‍රශ්න ගොඩායි. දැන් මෙහෙම ඉන්නකොට හිතනවා ළමයා ලොකු වුණා නම් ලොකු වුණාට පස්සේ නම් මම නිදහස් කියලා. දැන් ලොකු වුණාට පස්සේ නිදහස් වෙන්න පුළුවන්ද මාන? ළමයා ලොකු වෙලා බැඳලා මොන ළමයාට ළමයෙකුත් ඉන්නවා. දැන් ඊට පස්සේ ළමයාගේ ළමයාත් බලා ගන්න ඕන. අන්තිම වාරට අපි මේ ළමයාගේ ළමයාත් බලාගෙන කොන්දත් දෙකට නැමිලා තමයි අන්තිමට මරණයටපත් වෙන්නේ. ඉතින් බලන්න ඔන්නෝක තමයි අපේ මේ මනුස්ස ලෝකේ ස්වභාවය. ඒ කියන්නේ හැමතිස්සෙම බලන්න අපේ මේ සතුට කියන එක තිබිලා තියෙන්නේ අනාගතේ. වර්තමානයේ හැමතිස්සෙම දුකක තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපිට පෙන්වනවා මේ මනුස්ස ලෝකේ ගත්තොත් මේ කය පවත්තන්න මහ විශාල වෙහසක් අපිට දරන්න වෙනවා. ඉතින් ඒක පෙන්නනවා අපිට මේ මනුස්ස ලෝකයේ විඳින්න වෙන දුක. ඊට පස්සේ අපි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගත්තොත් ඒ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවලත් අපි හිතා ඉන්නවා සැපයි කියලා. නමුත් එතරම් තියෙන්නේ දුක් වේම තමයි. ඒක බලන්න අපි මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගත්තත් ඒ තලවලත් මේ ලෝභ දේශ මොහ කියන එක තියෙනවා. මේ රහතන් වහන්සේ කෙනෙක් නොවේ නම් අනික හැමෝටම මේ ලෝභ දේශ මොහ තියෙනවා. ඉතින් ලෝභ දේශ මොහ තියෙනවා නම් එතන මේ දුක්ඛය කියන එක තියෙනවා. දැන් බලන්න අපි දජග්ග සූත්‍රය අරගෙන දජග්ග සූත්‍රය පෙන්නනවා දෙවියන් අතර යුද්ධයක් ඇති වෙලා. දැන් මාට යුද්ධ කරනවා කියන එක එතන ලෝභ දෝෂ මොහින් දැනුව ඇති වෙන යුද්ධේ. දැන් යුද්ධයක් ඇති වෙලා දෙවිවරු ගොඩාක් බය වෙලා. ඉතින් මාන මේ දුක්ඛය කියන එක එතනක් තියෙනවා. ඒ වගේමයි ඒ තලවලත් ජාති ඉඳන් ජරාවට යනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ ජරාවට ගිහිලා අවසානයේ මරණයටපත් වෙනවා. ඊට පස්සේ මරණයටපත් වෙනකොට විශේෂයෙන් ওই දිව්‍ය තලවල එහෙම ඉන්නකොට ඒ අය දැන් මේ ගොඩාක් සැප සම්පත් විඳගෙන ඉන්නේ. දැන් මේවා අහිමි වෙනවා කියලා දැනනකොට එයාගේ මේ මානසික මට්ටම ගොඩාක් පහත් තත්ත්වයටපත් වෙනවා කියලා පෙන්නනවා. ඉතින් අන්තිමට මේ අපි සතර පායට උනත් වැටෙන්න පුළුවන්. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල හිටියත් අපි මේ මාර්ගඵලලාභී කෙනෙක් නම් එයා සතර පායට වැටෙන්නත් පුළුවන්. ඉතින් ඒ අර්ථයෙන් බලන්න අපි මේ ජාතිය කියන එක දුකයි. කොහේ ඉපදුනත් දුකයි කියන එක තමයි අපි මේ බැලුවේ. කියන්නේ බලන්න අපි ජාතිය දුක කියලා දැන් මෙනෙහි කරනකොට අපි බලන්නේ අපි කෙටියෙන් බලාගෙන ඉනවා. ඒ කියන්නේ අපි නිරය ගත්තොත් ඒ නිරේ විඳින්න වෙන දුක මොකක්ද? පොදු දුක නිරේ වද වේදනාවක්. ඒතර പ്രേත ලෝක අසුර ලෝක ගත්තොත් බඩගින්න. තිරිසන් ලෝකයේ ගත්තොත් මරණය. ඒතර මනුස්ස ලෝකයේ ගත්තොත් තියෙන මේ කය පවත්තන්න දරන වෙහෙස. ඊට පස්සේ අපි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගත්තොත් එතනත් මේ දුක්ඛය කියන එක තියෙනවා. අපි අර කිව්වේ ලෝභ දේශ මොහ තියෙනවා කියලා. ඒතර එතනින් චුත වෙලා අවසානයේ අපි වැටෙන්න පුළුවන් සතර පායට.
ඒ කියන්නේ එකම දුක්ඛයක තමයි මේ හැමෝම කැරකි කැරකි ඉන්නේ. ඒක තමයි මේ ජාතියේ දුක කියන්නේ. ඊට පස්සේ අපිට පේනවා ජරාවේ දුක. ඒ කියන්නේ කෙනෙක් ජාතියටපත් වෙනවා නම් එයා ජරාවටපත් වෙනවාමයි. ඒක නවත්තන්න කාටවත් බෑ. ඒ කියන්නේ කෙනෙක් ඉපදෙනවා නම් එයා වයසට යන එක යනවාමයි. ඉතින් බලන්න වයසට යනවා කිව්වම මේකේ දුක අපි මේ කෙස් පැහෙනවා, ලොම් හැලෙනවා, ඊට පස්සේ මේ ඇස් පේන්නේ නැති වෙනවා, කන් ඇහෙන්නේ නැති වෙනවා, දත් හැලෙනවා. ඊට පස්සේ මේ අපේ මේ කොන්ද වකුටු වෙනවා, ඇවිද ගන්න බැරි වෙනවා. ඉතින් මේ විදිහට මේ ශරීරේ දි รา පත් වෙනවා කියන එක තමයි මේ ජරාවටපත් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක දුකක්. දැන් මාට වයසට යනකොට ඒක දුකක්නේ. දැන් මට අපි පොඩි කාලේ නම් දැන් පොඩි ළමයෙකුට අපි කියමු කොහෙට හරි යන්න කියලා යන්න කියනකොට එයා යනවා නෙමෙයි දුවනවා. කියන්නේ ශරීරය යට බොහොම පහසුවෙන් මෙයාට හසුරවන්න පුළුවන්. දැන් මට වයසට ගියාම ස්වභාවය කොහොමද කියලා දුවනවා නෙමෙයි ඇවිද ගන්නත් අමාරුයි. ඒ තරමට අපහසුයි. දැන් මට වයසට ගියාම කෙනෙක් බලන්න ඒ කෙනා කණ්ණාඩියක් ඉස්සරහා ඉන්නවද කියලා මූණ බල බල. දැන් තරුණ කාලේ නම් දැන් තරුණ අපි හිතමු අවුරුදු 16 තරුණ ගෑනු ළමයෙක් කියලා. එයා ලස්සනයි නම් එයා කණ්ණාඩි ඉස්සරහා ඉන්න ප්‍රමාණය වැඩි. මූණ බල බල ඉන්නවා. නමුත් අපි වයසට ගියාම ස්වභාවය බලන්න අපි මේ කණ්ණාඩියේ මූණ බැලුවත් බලා ඉන්න බෑ මේක වයසට ගිහලා දි รา පත් වෙලා. ඉක්මනට මේ අපි මේ කණ්ණාඩියෙන් ඉවත් වෙනවා. මොකද ඒක දිහා බලා ඉන්න බැරි නිසා. ඉතින් ඒක තමයි අපිට මේ පෙන්වන්නේ ජරාවටපත් වීමේ දුක. ඊට පස්සේ අපිට පෙන්නනවා ව්‍යාධිය. කියන්නේ ව්‍යාධි කියන ලෙඩ වෙන ස්වභාවය. දැන් ලෙඩ වෙනවා කියලා කිව්වහම අපිට පෙන්නනවා ගිරිමානන්ද සූත්‍රයේ ලෙඩ 48ක් මේ චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, જીවහා රෝගෝ කියලා. කියන්නේ මේ ඇස්වල රෝග, කන්වල රෝග. මේ විදිහට පෙන්නනවා මේ අපේ ශරීරයේ විවිධාකාරයේ තියෙනවා මේ අවයව තියෙනවා මේ හැම අවයවයකටම අදාළ ලෙඩ රෝග ටිකක් තියෙනවා. දැන් බලන්න අපි කෙනෙක් වකුගඩුව ගත්තොත් ඒ වකුගඩුව වල ලෙඩ රෝගින්ද කොච්චර මිනිස්සු ප්‍රමාණයක් දුක් විඳිනවද බලන්න. දැන් අපි අනුරාධපුර වගේ පැති වලට ගිහිල්ලා ගත්තොත් මහා විසර වේදනාවන් විඳිනවා මේ වකුගඩුව වල ලෙඩ නිසා. ඒ වගේ මේ අපිට පෙන්වනවා අංශභාගයේ පිළිකාව සමහර ලෙඩ රෝග වලට නමුත් නැහැ කියලා කියනවා. ඉතින් මට අවසානයේ මේ ව්‍යාධිය ගත්තාම ව්‍යාධිය කෙලවර අපිට පෙන්නනවා සමුන්ගේම මල මුත්‍රා ගොඩේ වැටිලා ජීවත් වෙන්න වෙන වෙලාවක් වෙනවා කියලා. ඒ කියන්නේ වෙන කෙනෙක් ඇවිල්ලා පෙරළුවොත් ඇරෙන්න පෙරලන්න බෑ. ඒ වගේ ස්වභාවයක ඉන්නවා නම් බලන්න මොන තරම් දුකක්ද කියලා. දැන් එහෙම ඉන්නකොට මේ අවුරුදු ගාණක් සමහරක් වෙලාවට ඉන්නවා මේ එකම කියන්නේ මල මුත්‍රා ගොඩේ වැටිලා. එහෙම ඉන්නකොට අපි මේ පිටේ දානවා තුවාල. පිටේ තුවාල දැම්මහම ඒවට යනවා මේ විස බීජ. විස බීජ ගිහිල්ලා මේවත් ඊට පස්සේ මේ තුවාල වන වෙන්න ගන්නවා. වන වෙලා මේ පණුවොත් ගහනවා. ඉතින් අවසානයේ බලන්න අර තමුන්ගේ මල මුත්‍රා ගොඩේ වැටිලා අර පණුවොත් එක්ක ජීවත් වෙන ස්වභාවයක් තමයි මේ ව්‍යාධි කියන එක තියෙන්නේ. ඉතින් මේක අපිටත් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට වෙන්න පුළුවන් ස්වභාවයක්. ඉතින් ඊට පස්සේ අපිට පේනවා මේ මරණයේ දුක. ඉතින් මරණයේ දුක කිව්වහම එතන පේන්නේ අපිට ඕනම වෙලාවක අපිට මේ මරණයටපත් වෙන්න පුළුවන් කියලා. ඒතර හුස්මක් ගත්තොත් හෙලන්න පුළුවන් වේද දන්නේ නැහැ කියන මතයෙන් ඉන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. කියන ඕනම වෙලාවක අපි මේ මරණයටපත් වෙන්න පුළුවන්. අපි ඒක දැකලා තියෙනවා දැන් පාරවල් වල යනවා. ඔන්න වාහනයකට යට වෙනවා. එතනම මැරලා වැටෙනවා. දැන් අපි ඊයේ පෙරේද නම් දැක්කන්නේ අර දැන් ප්ලේන් එකක කට්ටියක් 200 ගාණක් විතර එකම මොහොතින් නැති වුණා. ඉතින් මේ ඕනම වෙලාවක මේ මරණයටපත් වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි අපිට මේ දුක කියලා අපිට පෙන්වන්නේ. අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ. දැන් අපි හොඳට මේක මෙනෙහි කරමු. දැන් අපි භාවනා කරන වෙලාවට හොඳට බලන්න මතක තියාගන්න අපි මේක මේ තමුන්ගේ දුක කියලා නෙමෙයි බලන්නේ. ඒ කියන්නේ මම වයසට යනවා, මම ලෙඩ වෙනවා, මම මැරෙනවා කියන එක නෙමෙයි මේ බලන්නේ. මේ පොදුවේ අපි හැමෝම වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියන එක තමයි බලන්නේ. ඉතින් මේක බලලා දැන් මුලින් බලන්න අර ජාතියේ දුක. අර තැන් තැන් වල උපදිනවා. ඒ තැන් තැන් වලට අදාළ දුකක් තියෙනවා කියලා බලන්න. ජාතියේ දුක. ඊට පස්සේ ජරාවේ දුක, වයසට යෑමේ දුක, ලෙඩවීමේ දුක, මරණයේ දුක. අර මරණ දුක්ව හැම මොන වෙලාවක මරණයටපත් වෙන්න පුළුවන් කියලා දකින්න. මේක බලලා අපි මේ මරණය කියන එක හොඳට වැඩෙන්න, මරණ සතිය කියන එක හොඳට වැඩෙන්න තව පොඩ්ඩක් මේක වඩමු මේ මරණය කියන එක. දැන් මම මෙහෙම අහන්නම් දැන් අපි මලගෙවල් වල ගිහිල්ලා තියෙනවානේ. අපි මලගෙවල් කීයක් වගේ ගිහිල්ලාද? ඕන තරම් ගිහිල්ලාද ඇතිනේ. දැන් අපි යන් මලගෙදරක. දැන් අපි විශේෂ මලගෙදරක යන් අපි යන් අපේ ගෙදෙට්ට. මනසින් යන්න තමුන්ගේම ගෙදෙට්ට. ගෙදර එනකොට දකින්න මේ ගෙදර සුදු කොඩි දාලා. එහෙම නැත්නම් ගෙදර නැමෙන්නම් අපි හිතමු අක්කරි මල් ශාලාවක් කියලා. මල් ශාලාවකට යන්න. යනකොට ඔන්න සුදු කොඩි දාලා තියෙනවා මලගයක්. ගිහිල්ලා බලන්න කවුද මැරිලා ඉන්නේ.
ගිහිලා බලපුවම ඔන්න මිනි පෙට්ටියක් තියෙනවා. මරණයක් තියෙනවා. කෙනෙක් මැරිලා කවුරු හරි. බලන්න කවුද මැරිලා ඉන්නේ. බලන්න මේ තමුන් මැරිලා ඉන්නවා කියලා දකින්න. මේ තමුන් මැරිලා මේ මිනි පෙට්ටි ඉන්නවා කියලා හොඳට දකින්න. දැන් මේක කරන්නේ මේ මරණ සතිය කියන එක වැඩිෙන්න. ඒ කියන්නේ තමුන් මැරෙනවා කියන එක හොඳට මනසට ගන්න. නැත්නම් අපි මේ මෝහය කොච්චර වැඩිද කියනවනම් අපිට හිතෙනවා අනික් මිනිස්සු මැරෙනවා මම ඉන්නවා. කියන්නේ මේ අපේ අල්ලපු ගෙදර එක්කෙනා මැරලා වැටෙනවා. නමුත් මම ඉන්නවා මම හිතනවා මම මැරෙන්නේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ තමුන් මැරෙනවා කියන එක මනසට ගන්න. ඒ කියන්නේ මරණ සතිය හොඳට වැඩිෙන්නයි මේ කරන්නේ. හොඳට බලන්න තමුන් මැරිලා. ඒ කියන්නේ තමුන්ගේ මල ගෙදර හිතෙන් යන්න. දැන් මේ කෙනෙකුට කියන්න පුළුවන් මේක බොරුවක් කියලා. දැන් කාට හරි කියන්න පුළුවන්ද මේක නම් කවදාවත් වෙන්නේ නැති වැඩක් කියලා. වෙන්නේ නැති වැඩක් නෙමෙයි මේක සත්‍යයක් අපි මේ මෙනෙහි කරන්නේ. කවදා හරි වෙනවා. සමහරක් විට අද වෙන්නත් පුළුවන්. කවදා හරි වෙන දෙයක් තමයි අපි මේ මෙනෙහි කරන්නේ. හොඳට මේක වැඩෙන්න අරින්න. ඒ කියන්නේ තමුන්ගේම මිනිහ දිහා දැකලා සමහරක් වෙලාවට බය වෙන්න පුළුවන් හිත. බය වුණත් කමන්නේ බලන්න. මේ කියන්නේ මේ සත්‍යනේ අපි බලන්නේ. තමුන් මැරෙනවා කියලා. තමුන්ගේම මිනිහ දිහා ටිකක් මනසින් බලාගෙන ඉන්න මම මැරෙනවා කියලා. ඊට පස්සේ බලන්න ටික වෙලාවක් මේක බලාගෙන ඉඳලා ඊට පස්සේ බලන්න මේ ශරීරයට මොකද වෙන්නේ. දැන් අපි තුමු එම්බාම් කළා නැහැ කියලා. මේ ශරීරේ එම්බාම් කළා නැතුව මේක දවස් දෙක තුනක් තිබ්බොත් මොකද වෙන්නේ? මේක ඉදිමෙනවා. නිල් පාට වෙන්න ගන්නවා. පණුව ගහන්න ගන්නවා. අවසානයේ මේ ශරීරේ පොළොවට පස් වෙනවා. ඒක නෙවෙන්නේ මේ ශරීරයට. ඉතින් අන්න ඒක හොඳට දකින්න. මොකද ඒක දකින්නේ මේ මරණ සතිය කියන එක හොඳට වැඩෙන්න මේ දුක්ඛය කියන එක හොඳට වැඩෙන්න. දැන් අපි කියවන අපි බලන්න යන්නේ මොකද්ද? දුකයි දුක ඇති වෙන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද? ඕකනේ දකින්න යන්නේ. අර කිව්වා වගේ හොඳට ජාති ජරා ව්‍යාධි මරණ කියන එක බලලා තමුන්ගේම මලගෙදර යන්න. ඒ අර තමුන්ගේ මලගෙදර යන එක අනිවාර්යෙන් කරන්න හොඳටම බලන්න. තමුන්ගේ මලගෙදර යන එක. අන්නේ තමුන්ගේ මලගෙදර යනකොට තමයි අපි මේ හිත විශාල වෙන්න ගන්නෙ. කියන්නේ මේ හිත සමාධිමත් වෙන්න ගන්න එතෙන්දී. කෙනෙක් හොඳට මේක දකිනකොට හිත නතර වෙන්න ගන්නවා හරියට කරොත්. කියන්නේ හොඳට හිත සමාධිගත වෙනවා. ඉතින් මේ විදිහට හිත සමාධිගත වුණාට පස්සේ තමයි අපිට ඇත්තටම බලන්න පුළුවන් මේ දුක ඇති වෙන්නේ කොහොමද දුක නැති වෙන්නේ කොහොමද. කියන්නේ ඊළඟ සත්‍ය දෙක අපිට බලන්න පුළුවන් වෙන්නේ හිත සමාධිගත වුණොත් විතරයි. ඒ කියන්නේ මේ මරණ සතිය හොඳට කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන හතර හොඳට බලලා අර තමුන්ගේ මල ගෙදරත් ගිහිල්ලා තමුන්ගේ ශරීරයකට මොකක්ද වෙන්නේ? අර ඉදිමෙනවා, නිල් පාට වෙනවා, පණුව ගහනවා. අවසානයේ මේ පොළොවට පස් වෙනවා කියන එක දැකලා ඔන්න ඔය ටික දකිනකොට අපේ හිත හොඳට සමාධිගත වෙනවා. ඉතින් මේ සමාධිගත වුණාම දැන් අපි බලමු කොහොමද මේ දුක ඇති වෙන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද කියලා බලමු. ඒකට අපිට සූත්‍රයක් අපි ප්‍රයෝගී කරගන්නවා මේක හොඳට තේරුම් ගන්න. ඒකට අපි ගන්නවා සමාධි භාවනා සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ තියෙන සංයුක්ත නිකායේ තියෙන සූත්‍රයක්. ඉතින් මේකෙදි බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණෙනි සමාධිය වඩව. සමාධිගත මහණ යථාභූතව ඇතිසැටි දනි. කුමක් යථා වශයෙන් දනීදයත් රූපයාගේ සමුදය. රූපයාගේ අස්තංගමයි. වේදනාවේ සමුදය වේදනාවේ අස්තංගමයි. ඒ රූප වේදනා සංඥා සංස්කාර විඥාන වල සමුදය අස්තංගමී දකින්නවා කියලා කියනවා. ඉතින් බලන්න මෙතන මේ සූත්‍රේ පටන් ගන්නෙ කොහොමද? මහණෙනි සමාධිය වඩව. සමාධිගත මහණේ යථාභූතව ඇතිසැටි දනි. එහෙමයි බුදුහාමුදුර අපිට කියන්නේ. ඒ කියන්නේ සමාධියක් නැති කෙනෙකුට මේක ඇත්තටම බලන්න බෑ. ඒ කියන්නේ මේ අපි බලන්නේ තණ්හාව ඇති වෙන විදිහට බලන්න යන්නේ. තව පැත්තකින් ගත්තොත් මේ තණ්හාව ඇති වෙන්නේ කොහොමද? තණ්හාව නැති වෙන්නේ කොහොමද කියලා සාමාන්‍ය කෙනෙකුට බලන්න බෑ. අපිට මේ සමාධියක් ඇති කරගන්න වෙනවා. ඒකයි අපි අර මුලින් බලන්න අපි බැලුවානේ දුක. දුක හොඳට මෙනෙහි කරලා හිත සමාධිගත කරගෙන ඊට පස්සේ තමයි අපි මේ බලන්න යන්නේ. දුක ඇති වෙන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද? ඉතින් මෙතන පෙන්වනවා මහණින් රූපයාගේ සමුදය කවරේද? වේදනාවේ සමුදය කවරේද? මේ විදිහට පෙන්වනවා රූප වේදනා සංඥා සංස්කාර වල සමුදය. ඒ කියන්නේ හට ගැනීම කවරේද? එතන පෙන්වනවා මහණෙනි මේ සස්නෙහි මහණ පතයි මොනවැයි ලොබ වශයෙන් කියයි බැසගෙන සිටි. කුමක් පතාද කුමක් මනවැයි කියාද කුමක් බැසගෙන සිටීද? රූපය පතයි මනවැයි බැසගෙන සිටි. ඒ වගේම මේ වේදනාව ඒ විදිහට පෙන්වන රූප වේදනා සංඥා සංස්කාර විඥාන. ඒ ටිකම පෙන්වනවා. ඉතින් මෙතන පෙන්වනවා මේ රූපය පතන මනවැයි කියන බැසගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. රූපෙහි යම්ස තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදානයයි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය හටගනී. මෙසේ මේ හුදු දුක් රැසකින්ම සමුදේ වෙයි. ඉතින් බලන්න මෙතන දැන් බුදුහාමුදුරුවෝ මේ ගොඩාක් ගැඹුරු කරුණු ටිකක් බොහොම කෙටියෙන් කියනවා. ඉතින් මේක දැන් අපි තේරුම් ගන්න උත්සාහ කරමු මෙතන කියපු ටික. ඉතින් මෙතන කියනවා අපිට කියන්නේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන ගැන මේ කියන්නේ. කියන්නේ පංච උපාදානස්කන්ධය ගැන තමයි මේ කියන්නේ.
දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? කෙටියෙන් ගත්තොත් දැන් අපි ඇලිලා ඉන්නවා නම් දේවල්. මේ හැම දෙයක්ම මේ පංච උපාදානස්කන්ධයට වැටෙනවා. අපේ ගෙවල් වෙන්න පුළුවන්, ශරීර වෙන්න පුළුවන්, වාහන වෙන්න පුළුවන්, ළමයි වෙන්න පුළුවන්, රස්සාවල් වෙන්න පුළුවන්. ඔය හැම දෙයක්. අපි මේ මුළු ජීවිතේම අපි යමක් ඇලිලා තියෙනවා නම් අන්නේ දේවල් තමයි මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන්නේ. ඉතින් මේකේ අපි දැන් ඉස්සෙල්ලාම අපි මේකේ ගමු තේරුම් ගන්න පහසු වෙන්න රූපයයි වේදනාවයි. අපි මේක ඉස්සරහට කෙනෙක් මේක හොඳට භාවනා කරගෙන යනකොට එයාට සංඥා සංස්කාර විඥාන බලන්න පුළුවන්. නමුත් එතෙන්ද අපි යන්නේ නැතුව අපි ඉස්සෙල්ලාම රූපයයි වේදනාවයි බලමු. අන්නේ රූපයයි වේදනාවයි අපි දැන් බුදුහාමුදුරු මේ සූත්‍රය කිව්වේ සමාධි භාවනා සූත්‍රය අපි වැඩ තුනක් කරනවා කියලා. කියන අපි සතුට හොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා. අභිනන්දති, අභිවදති, අජෝසාය තිත්තති. මෙන්න මේ වැඩ තුනක් කරනවා කියලා කියනවා රූපයයි වේදනාවටයි. ඔන්න ඔය වැඩ තුන කරන නිසා තමයි අපිට මේ දුක්ඛ ඇති වෙන්නේ කියලා කියනවා. දැන් මේක තේරුම් ගන්න අපි උදාහරණයක් ගමු. දැන් මේ රූපයටයි වේදනාවටයි අපි ඇලිලා ඉන්න මොකක් හරි හොඳ උදාහරණයක් ගමු. අපි තුමු අපි තුමු ටීවී එක. එහෙම නැත්නම් කෙනෙකුට දැන් අද කාලේ නම් ෆෝන් එක කියලා ගමු. දැන් ගොඩාක් කට්ටියට අතහැර ගන්න බැරි එකක් නේ ෆෝන් එක කියන එක. හැමතිස්සෙම ෆෝන් එක ඔබ ඔබ ඉන්න ඕනේ. ඒක මොනවා හරි YouTube හරි Facebook හරි මොනවා හරි බල බල ඉන්න ඕනේ. දැන් අන්න ඒ වගේ උදාහරණයක් ගමු මේක තේරුම් ගන්න. ටීවී එක ගත්තත් කමක් නැහැ. දැන් අපි හිතමු කෙනෙක් දැන් ටීවී එක ගමු ටීවී එක ඉස්සරහට යනවා. ගිහිලි ඉවරලා ඔන්න දැන් ටීවී එක මෙයා ඔන් කරනවා. ඔන් කරලා මෙයා නිකම් ඉඳගෙන බලනවද බලන්න මෙයා channel මාරු කරනවානේ. දැන් මාඩි මොකද channel මාරු කරනවා කියන්නේ? අභිනන්දති කියන සතුට හොයනවා අපි. දැන් ෆෝන් එකෙත් බලන්න අපි ෆෝන් එක ඔන් කරගෙන නිකන් ඒක දිහා බලා ඉන්නේ නෑනේ. ඔබ ඔබ ඉන්නවා. දැන් YouTube එකට ගියොත් YouTube එකේ අපි උඩ පහළ යනවානේ. Facebook ගියොත් Facebook එකේ හොය හොය ඉන්නවා දේවල්. බලන්න මේ සතුටනේ හොයන්නේ අපි. අභිනන්දති සතුට හොයනවා. ඊට පස්සේ මොකක්ද ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරනවා කොහොම මොන අපි හිතමු දැන් ටීවී එකේ ඔන්න හොඳ කතාවක් යනවා. කතාවක් යනවා නම් මොකද ගන්න ඕන අපිටම කියා ගන්නවා මේ තියෙන හොඳ කතාවක්. දැන් අපි YouTube එකේ ඉන්නවනේ YouTube එකේ හොඳ වීඩියෝ එකක් අපිට හම්බ වෙනවා. අපි මොකද්ද ගන්න? මේ තියෙන හොඳ එකක් බලන්න. කියලා දැන් අපි අනික් අයටත් පෙන්නනවානේ. අපි යාළුවන්ටත් යවනවා. මේ තියෙන හොඳ වීඩියෝ එකක් කියලානේ අපි යවනවානේ. බලන්න අපි ප්‍රකාශ කරනවා. අභිවදති. ඊට පස්සේ මොකක්ද? අජෝසාය තිත්තති. බැහැගෙන ඉන්නවා. දැන් මම ටීවී එකේ එයා දැන් හොඳ කතාවක් යනවා නම් එයා ලියා ගන්නවා වෙලාව කීයටද යන්නේ. මොකද ආයි බලන්න ඕනේ හින්දා. ඒ වගේමයි දැන් ෆෝන් එකේ ඉන්නවා නම් එයා ඒකේ බැහැගලා ඉන්නේ. ඒ කියන්නේ ෆෝන් එකට බැහැගෙන ඉන්නවා, බැසගෙන සිටි. ඉතින් මෙන්න මේ වැඩ තුන කරනවා කියලා අපිට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. සතුට හොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා, බැහැගෙන ඉන්නවා. අභිනන්දති, අභිවදති, අජෝසාය තිත්තති. ඉතින් ඔන්න ඔය වැඩ තුන කරනවා නම් අපිට ඊට පස්සේ කොහොමද මේ දුක්ඛය ඇති වෙන්නේ? කොහොමද මේ තණ්හාව ඇති වෙන්නේ කියලා පෙන්නනවා. ඊට පස්සේ මේ අපි දැන් සූත්‍ර බැලුවානේ සූත්‍ර කියනවා මොනවද වැඩ ටික අපිට පෙන්නනවා. මේ තුන කරනවා නම් එයාට නන්දිය ඇති වෙනවා. නන්දියෙන් උපාදානිය ඇති වෙනවා. උපාදානයෙන් භවය ඇති වෙනවා. භවයෙන් ජාතිය, ජාතියෙන් දුක්ඛය. ඔන්න ඔය කරුණු ටික ඇති වෙනවා කියලා පෙන්නනවා. දැන් අපි බලමු මොකක්ද මේ නන්දිය කියන්නේ. දැන් මේ වැඩ තුන කරනවා නම් එයාට මේ නන්දිය ඇති වෙනවා. නන්දිය අපිට කෙටියෙන් බලන්න පුළුවන් මෙහෙම. නන්දිය කියන්නේ අපි එක පැත්තකින් කියන්න පුළුවන් උමතුවක්. තව පැත්තකින් කියන්න පුළුවන් මේ මැරිලා උපදින්න තියෙන කැමැත්ත විදිහට. එහෙම නැත්නම් අපි තුමු උමතුවක් විදිහට ගන්න නන්දිය. දැන් බලන්න හොඳට අපි දැන් ගත්ත උදාහරණයම අරගෙන බලන්න. දැන් ටීවී එකට ඇලිලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට ටීවී එක නිසා උමතුවක් නේද තියෙන්නේ බලන්න. දැන් කෙනෙක් ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් එයාට ෆෝන් එක නිසා උමතුවක් නේද තියෙන්නේ බලන්න. දැන් කියනවා සමහරක් වෙලාවට අම්මලා කියනවා ළමයාට ඔය ෆෝන් එක පැත්තකට දාලා මොකක් හරි වැඩක් කරගන්න. දැන් එයාට එහෙම කරගන්න බෑනේ ෆෝන් එක පැත්තකින් තියලා ආයි විනාඩි 5-10කදී ආයි ෆෝන් එක අරගෙන. ඉතින් බලන්න මේ උමතුවක් නේ තියෙන්නේ. මොන උමතුව තමයි මේ නන්දිය කියන්නේ. ඊට පස්සේ නන්දිය තියෙනවා නම් එයාට ඒ කියන්නේ ඒක දැඩිව අල්ල ගන්නවා. උපාදාන වෙනවා කියලා කියනවා. කියන අපි දැඩිව අල්ල ගන්නවා. දැඩිව අල්ල ගන්නවා නම් ඊට පස්සේ එතන අපිට පේනවා භවය ඇති වෙනවා කියලා. එතකොට මේ භවය කියලා කියන්නේ මෙතන ඇත්තට මේ භවය කියලා කියන්නේ තණ්හාවේ පැවතීම. දැන් බලන්න අපි ටීවී එක. එහෙම නැත්නම් ෆෝන් එක ගත්තොත් ඒකට මේ තියෙන තණ්හාව ගොඩාක් කල් පවතිනවා නේද? තණ්හාවේ පැවතීම තමයි මේ භවය කියලා කියන්නේ. දැන් බලන්න සමහර අය ඉන්නවා දැන් එකම කතාව ටීවී එකේ අවුරුදු 5ක් 6ක් තිස්සේ බලනවා. දැන් එහෙම කරනවානේ. දැන් මට ඒ එකම කතාව බලන්න එක දිගට බලනවා කියන්නේ බලන්න අවුරුදු ගාණක් තිස්සේ මේ තණ්හාව පැවතිලානේ. ඒක තමයි මේ භවය කියලා කියන්නේ. ඉතින් භවය තියෙනවා නම් ජාතිය තියෙනවා. ඒ කියන්නේ මේ තණ්හාව පවතිනවා නම් අපි උපදිනවා. ඒතර උපදිනවා නම් මොකද වෙන්නේ? අපි අර දුක්ඛයට අහු වෙනවා. අපි දැන් මේ බැලුවේ නේද? උපදිනොත්
අපි මේ මහ විශාල දුක්ඛේ ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස ශෝක පරිදේව උපායාස ප්‍රියහි විප්පයෝගී දුක්ඛේ අප්‍රිය සම්පයෝගී දුක්ඛේ යම් පිංචන් නලබති තම්පි දුක්ඛේ. ඔන්න ඔය දුක් ටික ඇති වෙනවා. ඉතින් මේ මෙන්න මේ විදිහට අපිට පෙන්නනවා කොහොමද මේ දුක ඇති වෙන්නේ. දැන් කෙනෙකුට මේ ටික බලනකොට හිතෙන්න පුළුවන් කරුණු ගොඩාක් වැඩි කියලා. මේක නම් මට නම් තේරුම් ගන්න බෑ මහ විශාල කරුණු ටිකක් කියලා. ඇත්තට මේක ලොකු කරුණු ටිකක් තමයි. මේකේ මහ විශාල ගැඹුරක් තියෙනවා. ඉතින් මේ මුළු දහමම තමයි මේ කියන්නේ. අපි මේ චතුරාර්ය සත්‍යනේ බලන්නේ. ඉතින් මේක ඇත්තටම ගැඹුරුයි තමයි. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ මේක අපි පුළුවන් තැනින් මේක පටන් ගන්න. ඉතින් අපි උත්සාහ කරමු මේක අපි පුළුවන් තැනින් පටන් අරගෙන මෙතනින් එහාට කරන්න. දැන් මේක මම පැහැදිලි කරලා ඊට පස්සේ භාවනා කරන එකත් ආයේ කෙටියෙන් කියන්නම්. ඒතර පුළුවන් තරම් අපි හොඳ වීරයක් අරගෙන උත්සාහ කරමු තඹුන්න පුළුවන් තරම් මේක පටන් ගන්න. ඉතින් අපි කියවනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය උපද්දවන්න හදන්නේ කියලා. හරියට නේ වාහනයක් ස්ටාර්ට් කරනවා වගේ. වාහනේ ස්ටාර්ට් කරොත් අපිට ස්ටාර්ට් වුණොත් මොකද වෙන්නේ? ස්ටාර්ට් වුණොත් අපිට යන්න පුළුවන් නේද? ඉතින් ඒ වගේ අද අපි කොහොම හරි උත්සාහ කරනවා මේ වාහනේ ස්ටාර්ට් කරගන්න. ඉතින් අපි මේ කිව්වේ දුක්ඛ සමුදය දුකේ ඇතිවීම ගැන. ඊට පස්සේ මේ සමාධි භාවනා සූත්‍රය මේ විදිහටම අපිට පෙන්නනවා කොහොමද මේ දුක නැති වෙන්නේ? දුක්ඛ නිරෝධය. අර තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලානේ කිව්වේ. ඉතින් ඒකම අනිත් පැත්ත අපිට පෙන්නනවා මේ ඒ විදිහටම අපි අර වැඩ තුන කරන්නේ නැත්තම්. අපි අර කිව්වේ අභිනන්දති අභිපති අජෝසාය තිත්තති කියලානේ. සතුට හොයනවා ප්‍රකාශ කරනවා පිළි අරගෙන සබාගෙන ඉන්නවා. ඉතින් එහෙම කරන්නේ නැත්තම් මේ දුක්ඛ නිරෝධ වෙනවා කියලා පෙන්නනවා. ඉතින් ඒකේ පෙන්නනවා මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන වල අපි සතුට හොයන්නේ නැත්තම් ප්‍රකාශ කරන්නේ නැත්තම් බැහැගෙන ඉන්නේ නැත්තම්. ඒතර ඒක පාලියෙන් කියනවා නාබිනන්දති නාබිවදති නජෝසාය තිත්තති. ඔන්න ඔය තුන කරන්නේ නැත්තම් අර අර අනුපිළිවෙලට මේ දුක්ඛය ඇති වෙන්නේ නැහැ. කියන්නේ නන්දි නිරෝධ. කියන්නේ නන්දි ඇති වෙන්නේ නැහැ. අර අපි කිව්වනේ උමතුවක් කියලා. දැන් මම අපි උදාහරණයක් අරගෙන බලන්න අපි කිව්වා ටීවී එක. එහෙම නැත්නම් ෆෝන් එක. ඉතින් මේක නිසා අපිට නන්දියක් ඇති වෙනවා. කියන්නේ මේක අපි ඒ ටීවී එකේ හරි ෆෝන් එකේ අපි හරි සතුට හොයන්නේ නැත්තම් ප්‍රකාශ කරන්නේ නැත්තම් පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැත්තම් අපිට මේ ෆෝන් එක නිසා උමතුවක් නැහැ. එහෙම නැත්නම් ටීවී එක නිසා උමතුවක් නැහැ. දැන් මම උදාහරණයක් අරගෙන අපි හිතමු ගෙදර දැන් ගෙදර අම්මා ඉන්නවා කියලා හිතමු. අම්මට ටීවී එකට මේ ඇල්මක් නැහැ. ඇල්මක් නැත්නම් අම්මට ටීවී එකට කියන්නේ ඒක උමතුවක් නැහැ. ටීවී එක තිබ්බත් එකයි නැතත් එකයි. අන්න ඒ වගේ. ඉතින් නන්දි නිරෝධෝ. නන්දිය නිරෝධ වෙනවා නම් එයාට මේක උපාදාන නිරෝධ. කියන්නේ උපාදාන වෙන්න දෙයක් නැහැ. උපාදාන වෙනවා කියන්නේ දැඩිව අල්ල ගන්න දෙයක් නැහැ. කියන්නේ දැඩිව අල්ල ගන්න දෙයක් නැත්නම් භවේ නිරෝධ වෙනවා. කියන්නේ භව නිරෝධෝ. කියන්නේ මේ තණ්හාව පවතින්නේ නැහැ. ඒක තණ්හා පවතින්නේ නැත්නම් එයාට මේ උප්පත්තියක් ඇති වෙන්නේ නැහැ. තණ්හා පවතින්නේ නැත්නම් එයාට උප්පත්තියක් නැහැ. ඒක උප්පත්තියක් නැත්නම් එයාට මේ දුක්ඛයක් නැහැ. මෙන්න මේ විදිහට අපිට පෙන්නනවා කොහොමද මේ දුක්ඛේ නිරෝධ වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මේ භාවනාව පෙන්වන්නේ කරුණු තුනයි. දුක ඇති වෙන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද? ඉතින් දැන් මේක අපි පොඩ්ඩක් කෙටියෙන් දැන් මේක බලාගමු භාවනා කරන්න කලින්. දැන් බලන්න අපි හිතියේ කොතනද කියලා අපි මුලට යමු. අපි පටන් ගත්තේ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපද්දවන්නයි මේ හදන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපද්දවන්න අපි ගියාම අපි දැක්කා කෙනෙක් මේ සම්මාදිට්ඨියටපත් වෙනවා නම් එයාගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනික ඔක්කොම ටික වැඩ කරන්න පටන් ගන්නවා. වැඩෙන්න ගන්නවා. අපි කියවනේ සම්මාදිට්ඨිය පෙරට කොට පවතිනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. කියන්නේ මේ දුකයි දුක ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා හොඳ අවබෝධයක් තියෙනවා නම් එයා තණ්හාව අල්ලගෙන ඉන්නේ නැහනේ. දුකයි දුක ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා තණ්හාව පස්සේ යන්නේ නැහැ. තණ්හාව අතහැරෙනවා. ඒ කියන්නේ යාට මේ නික්කම්ම සංකප්පය කියන එක ඇති වෙනවා. ඒ නික්කම්ම සංකප්පය ඇති වෙනවා නම් ඒ අතහරින ප්‍රමාණයට යාට අව්‍යාපාදයේ කියන එක ඇති වෙනවා. ඒ අව්‍යාපාදයේ ඇති වෙන ප්‍රමාණයට අවිහිංසා කියන එක ඇති වෙනවා. ඉතින් මේ නික්කම්ම අව්‍යාපාද අවිහිංසා කියන්නේ හොඳ පාරවල් තුනක්. අලෝභ දේශ සමෝහ. ඒ අලෝභ දේශ සමෝහ තියෙනවා නම් එයාට අර අකුසල් ටික කෙරෙන්නේ මේ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම එයා යන්න පටන් ගන්නවා. ඉතින් දැන් අපි කරන්න යන්නේ මෙන්න මේ තුන මෙනෙහි කරන එක. දුකයි දුක ඇති වෙන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද? ඉතින් ඒක තමයි අපි මේ බැලුවේ. දැන් මම කියන්නම් කොහොමද භාවනාව කෙටියෙන් කරන්නේ. මම කෙටියෙන් කියන්නම් මේ කොහොමද කරන්නේ කියලා. දැන් ඉස්සෙල්ලාම දැන් කෙටියෙන්ම ගත්තොත් කරුණු තුනයි මෙනෙහි කරන්නේ. දුක කියන්නේ මොකක්ද? දුක ඇති වෙන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද කියන එක තමයි අපි මෙනෙහි කරන්නේ. අපි අර කිව්වා වගේ දුක මෙනෙහි කරන්න පොදු දුකක් විදිහට මගේ කරගෙන බලන්න එපා. ඒ වගේම අනුන්ගේ කරගෙන බලන්නත් එපා. ඒ කියන්නේ අනික් කෙනා වයසට යනවල දෙනවා කියන එක නෙමෙයි මමත් ඇතුළත්. කියන්නේ මේ ලෝකේ හැමෝම
ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඉතින් මෙන්න මේක හොඳට බලන්න. මේක බලන්න බලන්න පේන්න පටන් ගන්නවා. ඉතින් අර ජාතියේ දුක කිව්වහම බලන්න අපි කෙටියෙන්. දැන් නිරේ දුක. නිරේ දුක කිව්වහම අපි කිව්ව වද වේදනාවක් නිමින්න වෙනවා. දැන් හැම ගහනවා නම් එහෙම බලන්න හැම ගහනවා නම් කොච්චර ලොකු වේදනාවක්ද. ඒක කල්ප ගාණක් ওই වේදනාව විඳින්න වෙනවා. දැන් මනුස්ස තලේ නම් සමහරක් වෙලාවට අපි හිතමු හැම ගැහුවොත් එමේ ඔය පැයක් දෙකක් ජීවත් වෙයි. නමුත් නිරේ එහෙම නෙමෙයි කල්ප ගාණක් ජීවත් වෙන්න වෙනවා. ඒ වගේ නිරේට ගියාම වද වේදනාවක් නිදින්න වෙනවා. කෙටියෙන් බලන්න හොඳට. ඉතින් പ്രേත ලෝක අසුර වලට ලෝක වලට ආවොත් බඩගින්න ඉන්න වෙනවා බොහෝ කාලයක්. එතකොට තිරිසන් ලෝකයට ආවොත් මරණය. කොයි වෙලාවෙ මරණයටපත් වෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ මනුස්ස ලෝකයට ආවහම මේ කය පවත්තන්න දරන වෙහෙස. අපි අර බැලුවේ රස්සාවල් කරන්න ඕනේ කියලා එම නේද? එතකොට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට ගියාම එතනත් මේ දුක්ඛේ තියෙනවා. කියන්නේ ලෝභ දේශ මොහ තියෙනවා. කියන්නේ රාග දේශ මොහ තියෙනවා. ඒ තියෙනවා නම් එතනත් දුක්ඛේ තියෙනවා. අන්තිමට එතනත් ජාතියටපත් වෙනවා නම් ජරාවට යනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලින් අය ජරාවට ගිහිලා මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ ආයේ කොහේ ඉපදීද දන්නේ නැහැ. ඔතනින් බලන්න අපි මේ කොහේ ඉපදුණා බලන්න අපි හැමෝම එකම දුක්ඛයක නේද ඉන්නේ කියලා. අන්න ඒක හොඳට බලන්න. ජාතියේ දුක. ඊට පස්සේ බලන්න මේ ජරාවේ දුක. වයසට යන එක කොච්චර දුකද? අර අපි කිව්වේ කයි දිරනවා කියලා. ඇස් පේන්නේ නැති වෙනවා, කන් ඇහෙන්නේ නැති වෙනවා, කොන්ද කුදු වෙනවා. මේ ශරීරය දි รา පත් වෙනවා කියලා හොඳට බලන්න. ඊට පස්සේ ව්‍යාධියේ දුක. බලන්න මේ ලෙඩ රෝග. කොච්චරනම් ලෙඩ රෝග තියෙනවද? අවසානයේ තමුන්ගේ මල මුත්‍රා ගොඩේ වැටිලා ජීවත් වෙන්න පුළුවන් කියලා දකින්න. ඊට පස්සේ මරණය. හොඳට බලන්න තමුන් මේ ඕන වෙලාවක මරණයටපත් වෙන්න පුළුවන්. හුස්මක් ගත්තොත් හෙලන්න පුළුවන් වේද දන්නේ නැහැ කියන එක හොඳට මෙනෙහි කරන්න. ඒක බලලා අනිවාර්යයෙන්ම මතක ඇතුවර තමුන්ගේ මල ගෙදර යන්න. තමුන්ගේ මල ගෙදර ගිහිල්ලා තමුන් මැරිලා ඉන්නවා කියලා හොඳට දකින්න මේ මරණ සංඥාව වැඩෙන්න. ඒක දැකලා බලන්න මේ ශරීරෙට මොකද වෙන්නේ. දවස් දෙක තුනක් ගියාම ඉදිමෙනවා, නිල් පාට වෙනවා, පණුව ගහනවා. අවසානයේ මේ ශරීරය පොළොට පස් වෙනවා. ඉතින් අන්න ওই ටික හොඳට බලන්න මේ දුක කියන එක හොඳට බලන්න. හොඳට බලනකොට කෙනෙකුට මේ හොඳ සමාධියක් ඇති කරගන්න පුළුවන්. අන්නේ සමාධියක් ඇති කරගත්තට පස්සේ අපි බලන්න කොහොමද මේ දුක ඇති වෙන්නේ. මේකට උදාහරණයක් ගන්න. තමුන්ගේ උදාහරණයක්. ටීවී එක හරි, ෆෝන් එක හරි. එහෙම නැත්නම් කෑමක්. අපි දැන් ඕනම කෙනෙකුට තියෙන පුළුවන් ඇලිලා තියෙන දෙයක් නේ කෑමක් නේද? මේ බලන්නේ මේ පංච උපාදානස්කන්ධය. කියන්නේ අපි මොකක් හරි ඇලිලා තියෙන එකක්. කෑමක් වෙන්න පුළුවන්, ෆෝන් එකක් වෙන්න පුළුවන්, ටීවී එකක් වෙන්න පුළුවන්, වාහනයක් වෙන්න පුළුවන්. දැන් බලන්න ඒකේ තියෙන මේ රූපයි වේදනයි සංඥා සංස්කාර විඥානක් තියෙනවා. ඒක දැන්ට බලන්න එපා අපි ඉස්සරහට බලනවා ඒක. දැන්ට බලන්න මේකේ තියෙන රූපයි වේදනයි. දැන් එහෙනම් බලන්න මම ඒකේ මොකක්ද කරන්නේ? මම සතුට හොයනවා නේද? දැන් බලන්න වාහනේ අරගෙන බලන්න. ගොඩක් කට්ටිය සතුට හොයනවානේ. වාහන හොය හොය ඉන්නවා. මම දැන් වාහනේ මාරු කරන්න මීට වඩා වාහන හොඳ වාහන මොනවද තියෙන්නේ? අන්න සතුට හොයනවානේ. බලන්න තමුන් ඇලිලා දෙයක් තියෙනවා නම් මෙන්න මේ තුන කරනවා අපි. මේ වැඩ තුන. සතුට හොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා. අභිනන්දති අභිවදති අජෝසාය තිත්තති. අර තමුන්ගේ උදාහරණේ තමුන් තුලින් බලන්න මම මෙන්න මේ වැඩ තුන කරනවා නේද? හොඳට බලන්න තමුන් තුලින්. තමුන් තුලින් මේ ධර්මයේ දැක ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් මේක මෙන්න මේ වැඩ තුන කරනවා නම් මෙන්න මේ පාරේ අපි යන්න පටන් ගන්නවා. බලන්න නන්දිය. අපිට නන්දිය ඇති උමතුවක් ඇති වෙනවා. බලන්න ওই වැඩ තුන කරනකොට උමතුවක් ඇති වෙනවා නේද කියලා. දැන් ෆෝන් එකට අපි උමතුවක් ඇති වෙනවා. ටීවී එකට උමතුවක් ඇති වෙනවා. දැන් කෙනෙක් වාහනයක් මාරු කරන්න ඉන්නවා නම් එයාට ඒක උමතුවක් ඇති වෙනවා. මේ නන්දිය කියන එක ඇති වෙනවා නේද කියලා හොඳට බලන්න. ඉතින් නන්දියෙන් පස්සේ උපාදානික අපි දැඩි වැළෙනවා. උපාදානිය ඇති වෙනවා නේද? උපාදානයෙන් පස්සේ භවය. භවය කියන්නේ තණ්හාවේ පැවතීම. කියන්නේ තණ්හාව දිගටම පවතිනවා. දැන් මේක දිගටම පවතිනවා නේද කියලා බලන්න. ඊට පස්සේ මම මේ තණ්හාව දිගටම පවතිනවා නම් මම උපදිනවා නේද? ජාතියටපත් වෙනවා. ඒත් ජාතියටපත් වෙනවා නම් මම මේ දුක්ඛයටපත් වෙනවා නේද කියලා හොඳට බලන්න. ඔන්නෝක තමුන්ගේ උදාහරණ වලින් හොඳට දකින්න අර පොඩි ළමයෙකුට උගන්වනවා වගේ හොඳට මේ මනසට පෙන්වන්න මෙන්න මේ දුක ඇති වෙන්නේ මෙන්න මේ විදිහට කියලා අර පොඩි ළමයෙකුට උගන්වනවා වගේ මනසට පෙන්වන්න. ඉතින් මේක බැලුවට පස්සේ බලන්න දුක නැති වෙන්නේ කොහොමද? දැන් දුක ඇති වෙන හැටි බලපු කෙනාට ලේසි දුක නැති වෙන හැටි බලන එක. අරකෙම අනිත් පැත්ත. ඒ කියන්නේ බලන්න අර ගත්ත උදාහරණයම ගන්න. අරගෙන බලන්න මම මේකේ අර ගත්ත උදාහරණයක් ගත්තම ටීවී එක හරි ෆෝන් එක හරි මොකක් හරි එකක් බලන්න මම මේකේ සතුට හොයන්නේ නැත්තම් ප්‍රකාශ කරන්නේ නැත්තම් පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැත්තම් ඒ නාබිනන්දති නාබිවදති නජෝසාය තිත්තති ඔන්න ඔය තුන කරන්නේ නැත්තම් මට අර නන්දි ඇති වෙන්නේ නැහැ. කියන්නේ මට අර උමතු ඇති වෙන්නේ නැහැ.
මුතු ඇති වෙන්නේ නැත්තම් මම ඒකට ඇලෙන්නේ නැහැ. උපාදානය ඇති වෙන්නේ. උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධෝ නම් භව නිරෝධෝ. ඒ කියන්නේ තණ්හාව පවතින්නේ නැහැ. තණ්හාව පවතින්නේ නැත්තම් භව නිරෝධෝ නම් ජාති නිරෝධෝ. මම උපදින්නේ නැහැ. උපදින්නේ නැත්තම් මම මේ දුක්ඛයකට යන්නේ නැහැ කියන එක බලන්න. ඉතින් ඔන්නෝක තමයි අපිට කරන්න තියෙන භාවනාව. ඉතින් බලන්න මේකෙදි දැන් මෙතන මම තව පොඩ්ඩක් කියනම් මේ අන්තිම කරුණු ටික බලන්න නන්දිය උපාදානේ නන්දියෙන් උපාදානේ උපාදානේ භවයේ භවයෙන් ජාති ජාතියෙන් දුක්ඛේ. ඉතින් මේ ටික අපි මෙහිම බලලා දැන් අපි කියවනේ දුක බලනවා දුක ඇති වෙන හැටි බලනවා දුක නැති වෙන හැටි බලනවා. මෙහෙම බලලා පොඩ්ඩක් අර මේ භාවනාවේ කෙටියෙන් බලන්න තමුන්ගෙන්ම ප්‍රශ්නයක් අහගන්න. මොකක්ද අහගන්න ප්‍රශ්නේ? මෙච්චර මේ දුක්ඛයක් වුණ ශරීරයක් මම කොහොමද හදාගත්තේ කියලා තමුන්ගෙන්ම අහන්න. දැන් අපි දුක්ඛේනේ බැලුවේ. තමුන්ගෙන්ම අහගන්න මෙච්චර මේ දුක්ඛයක් වුණ ශරීරයක් මම කොහොමද හදාගත්තේ කියලා තමුන්ගෙන්ම අහගන්න. අහගත්තට පස්සේ හරි උත්තරේ එන්න ඕන දැන් අපිට. දැන් මම උත්තරේ කියන්නම්. බලන්න උත්තරේ මොකක්ද කියලා. කොහොමද මේ දුක්ඛයක් හදාගත්තේ අපි? මෙන්න මේ භවය නිසා ජාති ඇති වුණා. අන්න ඒක තමයි උත්තරේ. මොකක්ද මේ භවය නිසා ජාති ඇති වුණා කියන්නේ? අන්න ඒක පොඩ්ඩක් අපි තේරුම් ගමු. මේ තණ්හාවේ පැවතීම නිසා තමයි අපි උපදින්නේ. දැන් හොඳට බලන්න අපේ දැන් මේ වෙලාවේ කොච්චරනම් තණ්හාවල් ගොඩක් පැවති තියෙනවද කියලා හොඳට බලන්න. හිත යට දැන් බලන්න අපිට තියෙන්න පුළුවන් අපේ ගෙදෙට්ට ආසාව. දැන් ওই ගෙදෙට්ට තියෙන ආසාව, ගෙදෙට්ට තියෙන තණ්හාව අපේ හිත යට තියෙනවනේ එක දිගට. දැන් කවුරු හරි මේ වෙලාවේ කිව්වොත් එimhe අන්න ගේ ගිනි ගන්නවා කියලා මේ ඔක්කොම ටික දමලා ගහලා දුවනවනේ අපි. ගින්න නිවන්න. දැන් බලන්න මොකක්ද තියෙන්නේ අපි මේ ගෙදෙට්ට තියෙන තණ්හාව දිගටම පවතිනවා. ඉතින් ගෙදෙට්ට විතරක් නෙමෙයි මේ ලොකු තණ්හාවල් ගොඩක් අපේ මේ පැවති තියෙනවා. ගෙදෙට්ට වෙන්න පුළුවන්, ළමයාට වෙන්න පුළුවන්, වාහන වලට වෙන්න පුළුවන්, තමුන්ගේ ශරීරයට, තමුන්ගේ රස්සාවට. ඉතින් මේ මහ විශාල තණ්හාවල් ගොඩක් දැන් මේ පැවති තමයි තියෙන හිත යට. ඉතින් ඔහොම තියෙනකොට දැන් මැරුණොත් මොකද වෙන්නේ? මැරුණොත් අපි මොකක් හරි එකක් අල්ලගෙන ඒ වෙලාවට ඉස්මතු වෙන එක අල්ලගෙන උපදිනවා. දැන් අපි මොකක් හරි ටීවී එක බල බල ඉන්න වෙලාවක ටීවී එකට ඇදලා නම් ඉන්නේ. මැරුණාට පස්සේ ඔය මොකක් හරි ටීවී එක බලන්න ආයේ දැන් අපි ඔය කියන්නේ ගෙවල් වලට ඇලිලා ඉන්න එපා. මැරුණාට පස්සේ ගෙදරම උපදිනවා කියලානේ. පෙරේතෙක් වෙලා. ඒ කියන්නේ මේ අපි මේ තණ්හාව පැවතුනොත්. එක දිගට මේ තණ්හාව පැවතුනොත් ඒක තමයි භවය කියන්නේ. මේ අපේ මේ හැම තිස්සෙම තියෙන එකක් මේ තණ්හාව පවතිනවා. ඉතින් මේ තණ්හාව පවතිනවා නම් අපි මැරුණොත් උපදිනවා. ඒක තමයි මේ කියන්නේ. ඕක තමයි උත්තරේ. අර මොකක්ද මම කිව්ව ප්‍රශ්නේ මොකක්ද? අර කෙටියෙන් මේ භාවන අන්තිමට බලන්න කෙටියෙන්. මෙච්චර මේ දුක්ඛයක් වුණ ශරීරයක් මම කොහොමද හදාගත්තේ? බලන්න තමුන්ට හිත අභ්‍යන්තරයෙන් මේ එනවද කියලා දැනෙනවද කියලා මේ භවය නිසා. එහෙම නැත්නම් තණ්හාවේ පැවතීම නිසා තමයි මම මේ උපදින්නේ කියන අන්නේ අවබෝධය එනවද බලන්න. ඔන්න ඔක තමයි කරන්න තියෙන්නේ. ඉතින් බලන්න මේක බලන්න අපි දැන් කියවනේ නන්දිය, නන්දියෙන් උපාදානේ, උපාදානෙන් භවේ, භවයෙන් ජාතිය, ජාතියෙන් දුක්ඛය. දැන් බලන්න මේක තව කොහෙද හරි අහලා තියෙනවද කියලා කාට හරි මතකද බලන්න. දැන් මේක තමයි පටිච්ච සමුප්පාදයේ අන්තිම පුරුක් ටික. දැන් බලන්න පටිච්ච සමුප්පාදේ පටන් ගත්තොත් උඩින් කියනවා අවිජ්ජා පත්‍ය සංඛාරා. සංඛාර පත්‍ය විඥාන. එහෙම ගිහිලා අන්තිමට බලන්න උපාදාන පත්‍ය භව. තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ දුක්ඛ දෝමනස් ශෝක පරිදේ උපායාස. දැන් බලන්න මේ පටිච්ච සමුප්පාදයේ පුරුකක් අවබෝධ කරගන්නයි අපි මේ යන්නේ. දැන් බලන්න අපි යටම පුරුක අපිට යම්කිසි අවබෝධයක් තියෙනව නේද කියලා. ජාතියෙන් දුක්ඛය ඇති වෙනවා කියලා ඉපදුනොත් දුකයි කියන එක අපිට යම්කිසි අවබෝධයක් තියෙනවනේ. දැන් අපි මේ බලන්න යන්නේ ඊට උඩ පුරුක. භවය නිසා ජාතිය තියෙනවා කියන එක බලන්න සාමාන්‍ය කෙනෙකුට මේක අවබෝධ කරගන්න ටිකක් අමාරුයි. භවය නිසා ජාතිය තියෙනවා කියන එක. අන්න ඒක තමයි අපි මේ අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. මොකද්ද දැන් අපි කිව්වේ භවය නිසා ජාතිය තියෙනවා කියලා? තණ්හාවේ පැවතීම නිසා තමයි අපි උපදින්නේ. දැන් බලන්න අපි මේ තණ්හාවල් ගොඩක් දැනටත් මේ පැවති තියෙනවා. දැන් මැරුණොත් මොකද වෙන්නේ? කොහේ හරි උපදිනවා. දැන් ඔන්න ඔය පවතින තණ්හාවල් ඔක්කොම ටික නැති වුණොත් භව නිරෝධ වුණොත් තණ්හාව පවතින එක නතර වුණොත් මේ මොහොතේ නතර වුණොත් අපි මරණොත් ආයෙ උපදින්නේ නැහැ. ඒක තමයි මේ අවබෝධය. ඉතින් ඔන්න ඔකයි කරන්න තියෙන භාවනාව. දැන් අපි මම ආයෙ කෙටියෙන් කිව්වොත් හොඳට බලන්න දුක. ඉපදෙනවා අර තැන් තැන් වල උපදිනවා කියලා බලන්න. ඒවා දුකයි. වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක දුකයි. ඊට පස්සේ තමුන්ගේ මල ගෙදර ගිහිලා හොඳට මේ මම සතිය වඩන්න. ඊට පස්සේ මේ ශරීරයට මොකද වෙන්නේ? දවස් දෙකක් ගියට පස්සේ හරි ඉදි වෙනවා. නිල් පාට වෙනවා, පණුව ගහනවා කියලා හොඳට බලන්න. මේ මරණ සතිය වැඩෙන්න ආරින්න. මේ කරන්නේ අපි හිතේ සමාධියක් ඇති කරගන්න. හොඳට මේ දුක මෙනෙහි කරලා හිතේ සමාධියක් ඇති කරගන්න. ඇති කරගෙන තමුන්ගේම උදාහරණයක් ගන්න තමුන් හොඳට ඇල්ලලා තියෙන දෙයකට. අරගෙන බලන්න දැන් කොහොමද මේ දුක ඇති වෙන්නේ?
අර අපි කියපු විදිහට මේ වැඩ තුනක් කරනවා. සතුට හොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන සබාගෙන ඉන්නවා නිතර තමුන් තුලින්ම දකින්න. දැකලා අර මේ දුක්ඛයට යන හැටි බලන්න. මතක විදිහට. දැන් මේක කරන්න ගියාම සමහරක් වෙලාවට අලුත් කෙනෙක් නම් එයාට මතක නැති වෙන්න පුළුවන් මේ අනුපිළිවෙල. එයාට උපාදානය මතක නැති වෙන්න පුළුවන් භවය කියලා එකක් මතකයි. දැන් ඒකට කමක් නැහැ මේ මතක ටික බලන්න. එකක් අමතක වුණාට කමක් නැහැ. තමුන්ට මතක ටික බලන්න. ඉතින් මේක කාලයක් වඩනකොට මේක මතක හිටිනවා භාවනා කරන විදිහ. ඊට පස්සේ බලන්න දුක නිරෝධ වෙන්නේ කොහොමද? අර ගත්ත උදාහරණයම අරගෙන බලන්න මම මේකේ සතුට හොයන්නේ නැත්තම් ප්‍රකාශ කරන්නේ නැත්තම් පිළි අරගෙන සබාගෙන නැත්තම් මේ විදිහට ගිහලා මම මේ දුකෙන් නිදහස් වෙනවා නේද කියලා හොඳට බලන්න. ඉතින් මේ ටික බලලා මේ භාවනාවම කෙටියෙන් බලන්න. කොහොමද භාවනාවම කෙටියෙන් බලන්නේ? තමුන්ගෙන්ම අහන්න මෙච්චර මේ දුක්ඛයක් වුණ ශරීරයක් මම කොහොමද හදාගත්තේ? බලන්න තමුන්ගේ හිත අභ්‍යන්තරයෙන් එනවද කියලා මේ භවය නිසා. එහෙම නැත්නම් තණ්හාවේ පැවතීම නිසා තමයි මම උපදින්නේ කියන අන්නේ අවබෝධය එනවද බලන්න. මේක හිත අභ්‍යන්තරයෙන් එනවනම් ඒක වාසනාවන්ත අවස්ථාවක්. අර අපි කිව්වේ ආරෂ්ඨායක මාර්ගයේ උපදින අවස්ථාවක්. එතනින් එහාට මේ ආරෂ්ඨායක මාර්ගයේ උපදිනවා. ඉපදුනොත් එතනින් එහාට මේක මේ ආරෂ්ඨායක මාර්ගයේ අපි ගමන් කරන්න පටන් ගන්නවා. හොඳයි ඒකයි අපිට කරන්න තියෙන භාවනාව. අපි එහෙනම් විනාඩි 20ක් විතර මේ භාවනාව හොඳ වීර්යයක් අරගෙන වඩමු. විනාඩි 20ක් විතර මේ භාවනාව වඩලා අපි නැවත සම්බන්ධ වෙමු මොනවා හරි ගැටලු තිබ්බොත් සාකච්ඡා කරන්න. හොඳයි හැම දිනකටම තෙරුවන් සරණයි.